හරි. හරිද? හයි ළමයි මේ තන පොඩ වෙනස් වෙලා තියෙන්නේ. ඉන්න තැන කලින් තැනට වඩා ස්ටුඩියෝ එක පොඩි වැඩ වෙනස්කම් වගේක් කරලා තියෙන එකයි අර පොඩ්ඩක් මේ කැමස් සෙටින්ග්ස් ගොඩක් එහෙට මෙහෙට වෙලා. ඒ නිසා අර අපේ විදිහට හදාගන්න පොඩි මේ ලොකු වෙලාවක් ගියා මේක වෙනස් කරගන්න. හරිද? අද ඔයාලට පටන් ගන්නෙ බැංකු සැසසුම් කියන පාඩමද පටන් ගන්න තියෙන්නේ. හරිද? ආ බැංකු සැසසුම් පාඩමේදී අද සම්මෙන් ගොඩක් අයට මේක අර තේරෙන්නේ නැති ප්‍රශ්න එන ගැටලු තියෙනවානේ. හරි. මම මේක හැමෝටම ෆ්‍රී එන්න කියලා කිව්වේ ගැටලුවක් නැහැ. ඔයාලා වැඩේ හරියට කරගන්න. හරිද? දැන් වෙන්නේ මෙහෙමයි. බැංකු සැසසුම් කියලා කියනකොට මුලින්ම අර ඔයාලට බැංකු ගිණුමේ චෙක්පත් එක්ක සිද්ධ වෙන ගනුදෙනු ගැන ලියන්න අපි පාවිච්චි කරනවානේ. මම ඔයාලට කියලා දුන්නා ලංකාවේ මුදල් විදියට භාවිතා කරනවා වර්ග කීපයක් භාවිතා කරනවා. හරිද? එකක් තමයි අපි පාවිච්චි කරන ව්‍යවහාරික කාසි හා නෝට්ටු කියන එක පාවිච්චි කරනවා. කාසි හා නෝට්ටු. ඒක මුදලක් විදියට ගන්නවා. හරිද? ඊළඟට මේකේ ඊළඟට අපි පාවිච්චි කරනවා ඊ-මනි එකක්. ඊ-මනි කියලා කියන්නේ මොනවද? ඊ-මනි එකක් විදියට භාවිතා කරනවා. හරි. ඊළඟ එක තමයි ඔයාලගේ කියලා කරන අපි කියන චෙක් කියන එක. කියලා කියන්නේ දන්නවනේ අර අපි ගන්න සාමාන්‍ය විදිහට කියනවා නම් මේක ජංගම ගිණුම් හිමිවන්ට තමයි දෙන්නේ. ජංගම ගිණුම් හිමිවන්ට දෙන එකක් තමයි චෙක්පත් කියලා කියන්නේ. පැහැදිලිද ඒක ඔයාලට? එතකොට මේ චෙක්පත් ගැන අපි ලියන්න දැන් චෙක් එකක් කියලා කියන්නේ ළමයි අර ඔයාලට කලිනුත් කියලා දෙන්නේ නැති චෙක් එකක් කියලා කියන්නේ අර තියෙන නම කාගේ හරි ලියලා මෙන්න අපි කොලේක බැංකුවේ නම තියෙනවා කාගේ හරි නම ලියලා වටිනාකම දාලා අත්සන් කළ දුන්නා මේක බැංකුවට ගෙනිච්චා බැංකුවෙන් ඒකට සල්ලි දෙනවා තේරෙනවනේ හරි දැන් එතකොට මේ වැඩේත් එක්ක වෙන්නේ හරිද ඔයාලගේ අර දැන් අපිට චෙක් එකක් දෙනවා අපි ඒවට කියන්නේ චෙක්පත් ගනුදෙනු කියලා පැහැදිලිද චෙක්පත් වලින් සිද්ධ වෙන ගනුදෙනු දෙනවානේ ඒව ගැන ලියන්න මේ චෙක්පත් වලින් සිද්ධ වෙන ගනුදෙනු ගැන පාර්ශවයන් දෙකක් හරිද පාර්ශවයන් දෙකක් කියලා කියන්නේ දෙන්නේ චෙක්පත් වලින් සිද්ධ වෙන ගණන ගැන පාර්ශවයන් දෙකක් මෙයාලා වෙන වෙනම වාර්තා තියා ගන්නවා. දෙන්නේ වෙන වෙනම ඒ පාර්ශවයන් ගැන වාර්තා තියෙනවා. පැහැදිලි? එතකොට අන්නේ එක පාර්ශවයක් තමයි ව්‍යාපාරය කියලා කියන්නේ. කියන්නේ අපි. හරිද? ව්‍යාපාරය කියලා කියන්නේ අපි. අපි අපේ අතර ලැබෙන චෙක්පත් ගණන ගැන වෙනම ගිණුමකට වෙනම විදියට අපි ලියා ගන්නවා. හරි? ඒ වගේම බැංකුවක් කරන්න මොකක්ද දන්නවද? බැංකුව කරන්නේ ඒ සිද්ධ වෙන ගනුදෙනු ගැන එයාලා වෙනම විදියට වාර්තාවක් තියන් යනවා. හරිද? අපි වෙනම වාර්තාවක් තියන් යනවා බැංකුව වෙනම වාර්තාවක් තියන් යනවා. පැහැදිලිද? එතකොට අපි දෙගොල්ලෝ වෙන වෙනම වාර්තා දෙකක් තියා ගන්නවා. වෙන වෙනම වාර්තා දෙකක් තියා ගන්නවා. පැහැදිලිද? එතකොට ඔය ගනුදෙනු නැත්නම් අපි කියන චෙක්පත් ගනුදෙනු ගැන හරි අපි දෙගොල්ලෝ වෙන වෙනම තියන් යනවා කියලා ගන්නකො. ඒතර ව්‍යාපාරය කරන්නේ මේ චෙක්පත් වලින් චෙක්පත් සම්බන්ධව සිද්ධ වෙන ගණනක් මේ ගිණුමක් පාවිච්චි කරනවා ඒකට කියන්නේ බැංකු ගිණුම කියලා. හරිද? ව්‍යාපාරයේ මේ චෙක්පත් ගණන ගැන ලියන්න පාවිච්චි කරනවා ගිණුමක්. ඒකට කියන්නේ බැංකු ගිණුම කියලා. තේරෙනවද? ව්‍යාපාරයේ චෙක්පත් ගණන ගැන ලියන්න පාවිච්චි කරන්නේ බැංකු ගිණුම. පැහැදිලි? එතකොට අපි කියලා දුන්නේ මේක මුදල් පොත වගේ මගේ අතට චෙක් එකක් එනවනම් ඒක මම මගේ බැංකු ගිණුමේ ලියනවා. ඒ වගේම මගෙන් චෙක් එකක් යනවා නම් මම ඒක මගේ බැංකු ගිණුමේ ලියනවා. මගේ අතට චෙක් ලැබෙනවා. මගේ අතට චෙක් ලැබෙනවා. චෙක් ලැබෙනවා නම් හරි මම චෙක් ගෙවනවා නම් හරි එයාලගෙන අපි වෙන වෙනම මේ දෙක ගැන වාර්තා තියාගන්නවා. තේරෙනවද කතාව? මගේ අතට චෙක්පත් ලැබෙනවා නම් හරි මම චෙක්පත් වලින් ගෙවනවා නම් හරි අපි දෙගොල්ලෝ වෙන වෙනම මේක ලියනවා. චෙක් එකක් ලැබෙනවා නම් මගේ අතට චෙක් එකක් ලැබෙනවා නම් මම බැංකු පොතේ ඒක ලියන්නේ හර පැත්තේ. තේරෙනවද? මම චෙක් එකකින් කරනවා. ඒක බැංකු පොතේ අපි ලියන්නේ මම චෙක්පත් ලැබීම හා ගෙවීම ලියන්න පාවිච්චි කරන්නේ බැංකු ගිණුම. පැහැදිලි? බැංකු ගිණුමේ චෙක්පත් ලැබෙනවා නම් මම හර කරනවා, චෙක්පත් ගෙවනවා නම් මම පෙර කරනවා. තේරෙනවනේ වැඩේ? හරි. ඒ වගේ මම දැන් මගේ ගිණුම තියන් යන්නේ වත්කම් ස්වරූපයට. වත්කම් කියලා කියන්නේ මම ගිහිල්ලා බැංකුවට සල්ලි දානවානේ. ඒ සල්ලි දාන්නේ කාගේ සල්ලිද? මගේ සල්ලි. තේරෙනවනේ?
මගේ සල්ලි ගිහිල්ලා බැංකුවට දාන්න මොකද වෙන්නේ? බැංකුවේ තියෙන සල්ලි ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට මට ඒ සල්ලි වටිනවා. වටිනවා කියන්නේ මොකද්ද? වත්කමක් කියලා කියන්නේ. තේරෙනවනේ? එතකොට මම ගනුදෙනු දෙන මනුස්ස රූපයටද වත්කම් ස්වරූපය. පැහැදිලි? එතකොට මම මගේ ව්‍යාපාරයේ පැත්තෙන් මගේ චෙක්පත් ගැන ලියන්න පාවිච්චි කරන්නේ බැංකු ගිණුම මේක තියන් ඉන්නේ මනුස්ස රූපයේ වත්කම් ස්වරූපෙට. එතකොට මම චෙක්පත් ලැබෙන්න හර කරන්නේ වත්කම් වැඩිවීම හර නිසා. චෙක්පත් ලැබෙන්න හර කරන්නේ වත්කම් වැඩිවීම හර නිසා. හරි. ඊළඟට චෙක්පත් ගෙවන්න බැර කරන්නේ වත්කම් අඩුවීම බැර නිසා. වැඩිවීම හර අඩුවීම යන තියරිය තමයි මෙයා ගාව තියෙන්නේ. මෙයා කියන්නේ කොහොමද? ව්‍යාපාරයේ බැංකු ගිණුම. පැහැදිලිද? කියන්නේ චෙක් එකක් ලැබෙනවා නම් බැංකු ගිණුම හර ගන්නවා. චෙක් එකක් ගෙවනවා නම් බැංකු ගිණුම හර කරනවා. එච්චර යන්නේ. හරිද? ඔය වගේ මේ විස්තර ටිකම නැත්නම් මේ ගණදෙනු ටිකම හරි ගිහිල්ලා කවුද බැංකුවත් වෙනම ලියා ගන්නවා. මේ වෙන ගණදෙනු ගැන හරි බැංකුව වෙනම ලියා ගන්නවා. එයාලා කරන්නේ මගේ නමින් හරිද? මගේ නමින් එයාලා වෙනම ගිණුමක් තියාගෙන යනවා. පැහැදිලිද? දැන් මේක අපර අහගෙන ඉන්න. හරිද? දැන් මේ පාර RR පේපර් ටික ලියද්දි හොඳටම ලියුනේ. හරි ඒ නිසා ඒක ගැන කතා කරලා දැන් නැහැ. දැන් ගිය දේ ගියා. දැන් ආයෙ මේක රිකවර් කරගන්නද තියෙන්නේ. රිකවර් කරගන්න කියන්නේ මේක ආයෙ මතක් කරගන්නනේ තියෙන්නේ. හරිනේ? දැන් මම මේ දෙවෙනි පාරට උගන්වන්නේ රිවිෂන් එකේ. පැහැදිලි? එතකොට දැන් ඔන්න ආයෙ කියන්න. දැන් මම මගේ ගණදෙනු ගැන ලියන්නේ. මම මගේ ගණදෙනු ගැන ලියන්නේ බැංකුවේ. තේරෙනවනේ? හරි. ඒතර බැංකුව කරන්නේ මොකද්ද? එයාලා මගේ නමෙන් වෙනම ගිණුමක් තියාගන්නවා. හරි. ඒතර එයාලත් එයත් හරිද? එයත් මගේ නමින් ගිණුමක් තියන් යනවා. හරි. ඔය ගිණුමේ මම දෙන චෙක් ගැන එයා වෙනම ලියනවා. හරිද? එයා මගේ නමින් ගිණුමක් තියන් යනවා. දැන් අපි හැමෝටම එයාලා ගිණුමක් විවෘත කරනවානේ. ගිණුම් අංකයක් දීලා දිනවනේ. ඒ ගිණුම් අංකෙන් හරිද? එයාලා ඒ ගිණුම ගැන වෙනම එක්කෙනාට ගනුදෙනු ටික ලියනවා. දැන් මගේ ගිණුමේ එයා ගනුදෙනු ලියනවා. ඔයාලට තේරෙනවද? හරිනේ? පැහැදිලිද? හරි. එතකොට එයා කරන්නේ මෙච්චරයි. මම දෙන චෙක් එක පැත්තක ලියනවා. මම බැංකුවෙන් ගන්න චෙක් එක පැත්තක ලියනවා. හරි. හැබැයි මම ව්‍යාපාරේ එන චෙක් යන චෙක් මෙහෙම ලිව්වද ව්‍යාපාරය වෙන මම චෙක් එන ඒවා බැංකු ගිණුම හර කරනවා යන ඒවා බැංකු ගිණුම දර කරනවා. ඒ මම ලියන්නේ මොකද්ද? මට මගේ ගිණුම වටිනවා. වටින නිසා ඒක මොකද්ද ව්‍යාපාරේ වත්කම. තේරෙනවද? හරි. අර බැංකුව කරන්නේ ඒ විදිහට නෙමෙයි. මතක තියාගන්න දරුවනේ බැංකුවේ ගනුදෙනු තියන්නේ වගකීම් ස්වරූපයට. වගකීම් කියලා කියන්නේ එයාලා තියන් ඉන්නේ කාගේ සල්ලිද? මගේ සල්ලිය. හරිද? මගේ සල්ලි එයාලා තියන් ඉන්නකොට එයාලා පරිස්සම් කරන්නේ අනුන්ගේ දේවල්. හරි? සමහර අය දරුවෝ ඉන්නවානේ. හරි? අනුන්ගේ ළමයි තමන්ගේ වගේ පරිස්සම් කරනවා. හරි? දැන් ක්ලාස් එකේ ඉවරලා සමහර දරුවෝ ඉන්න ක්ලාස් එකේ ඉවරලා බස් ස්ටෑන්ඩ් එකට එක්කන් යනවා. බස් එකේ නගනවා. යනකම් ඉඳලා බලන් ඉන්නවා. හරිද? කන්න බොන්න අරන් දෙනවා. ඒතර අනුන්ගේ පරිස්සම් කරනවා. වගකීමක් එයාට ඒක. තේරෙනවනේ? ඒතර බැංකුව කරන්නේ අපේ ගිණුම ඇහැක් වගේ බලා ගන්න. ඇහැක් වගේ බලා ගන්නවා කියලා කියන්නේ මේ එයාගේ හරි කැපවීමෙන් ඒ වැඩේ කරනවා. එතකොට බැංකුව ගනුදෙනු තියන්නේ වගකීම් ස්වරූපය. හරිද? බැංකුව ගනුදෙනු තියන්නේ මොන ස්වරූපයකටද? වගකීම් ස්වරූපයට. තේරෙනවද? හරි. දැන් මේ වගකීම් ස්වරූපයට කියන්නේ මෙහෙමයි. මගේ අතට චෙක් එකක් එනවා නම් මගේ ව්‍යාපාරයේ බැංකු ගිණුම හර කරනවා. තේරෙනවද? හරි. හැබැයි බැංකුවට හරිද බැංකුව චෙක් එකක් දානවා නම් මම බැංකුවල චෙක් එකක් දානකොට බැංකුව කරන්නේ මගේ ගිණුමේ එයා ලියන්නේ බැර පැත්තේ. හරිද? බැංකුව චෙක් එකක් දානකොට එයා චෙක්පත් ලැබීම් මගේ ගිණුමේ ලියන්නේ චෙක්පත් ලැබීම් බැර කරනවා. තේරෙනවනේ? ඊට පස්සේ මගේ ගිණුමෙන් සල්ලි යනවා නම් චෙක් වලට ගෙවීම් එයා ලියන්නේ අර පැත්තේ. හරිනේ? චෙක්පත් ලැබීම් එයා ලියන්නේ බැර පැත්තේ, චෙක්පත් ගෙවීම එයා ලියන්නේ අර පැත්තේ. හරිද? චෙක්පත් ලැබීම් බැර කරනවා, චෙක්පත් ගෙවීම් එයා හර කරනවා. ඇයි දැන් එයා චෙක්පත් ගෙවීම් බැර කරන්නේ? එයාට මාව වගකීමක්. ඇයි එයා කරන්නේ මාව පරිස්සම් කරන එක. හරිද? මම තව දේවල් දෙන්න එයා මාව පරිස්සම් කරන්න ඕන ප්‍රමාණය වැඩි වෙනවා. හරි? සමහර මේ ආදර කතාවල හරිද? ඔය ඉන්න කෙනාට ඒ කෙනා වගකීමක්. ඇයි?
ඇහක් විදියට බලා ගන්න පොරොන්දු වෙලානේ තියෙන්නේ. හරිද? ඒ ඇහක් විදියට බලා ගන්නකොට අපේ හාමුදුරනේ හරිද? එයාට යාව වගකීමක්. ඒ නිසා ඒ කරන රාජකාරිය තියෙනවනේ ළමයි හරිද? දැන් වගකීම් වැඩි වෙන්න එයාට තව වගකීම් එකතු වෙන්න වගකීම් වැඩිවීම බැර නිසා තමයි අපි බැංකුව පේ ගිනව කර කරන්නේ. තේරෙනවද? එයාගෙන් නිදහස් වුණාම ඔයාගේ වගකීම හරි අඩුයි. එතකොට ඔයාගේ වගකීම් අඩු වෙන්න ඔයාගේ බැංකුව ගිනව හර කරනවා. පැහැදිලි? වගකීම් වැඩි වෙන්න අරද අපේ බැංකුව ගිනව බැර කරනවා. වගකීම් අඩු වෙන්න බැංකුව ගිනව හර කරනවා. තේරෙනවද? හරි. එතකොට දැන් ඔන්න සරල කතාව මම ගාවට චෙක් එකක් එනවා නම් මම මගේ බැංකුව ගිනව හර කරනවා. බැංකුව මගේ ගිනව මොකද කරන්නේ? බැර කරනවා. හරිද? මම චෙක් එකකට ගෙවනවා නම් බැංකුව මගේ ගිණුම බැංකුව ගිණුම හර කරනවා මම මගේ ව්‍යාපාරයේ බැංකුව ගිණුම හර කරනවා බැංකුව මගේ ගිණුම මම චෙක් එකකට ගෙවනවා නම් ව්‍යාපාරයේ බැංකුව ගිණුම මොකද කරන්නේ දර කරන එක හරි ඊට පස්සේ බැංකුව මගේ ගිණුම මොකද කරන්නේ හර කරන එක තේරුණාද එතකොට අපි දෙන්න ගැන මොකද කරන්නේ බලා ගන්නවා මම මගේ විදියට ඉන්නවා එයා එයාගේ විදියට ඉන්නවා හරි අපි දෙන්නම එකම දේ අපි දෙන්නම කරනවා අපි දෙන්නගේ වැඩ ටික හරියට කරා නම් හරි අවසාන ප්‍රතිඵලෙත් මොකද වෙන්න ඕන සමාන වෙන්න ඕන තේරෙනවද එතකොට මම මගේ ගණදෙනු ටික මම මගේ පැත්තෙන් ගණදෙනු ටික හරියට ලියන් ගියාම හරි බැංකුවත් බැංකුවේ ගණදෙනු ටික හරියට ලියන් ගියාම අපි දෙන්න මාස අවසානයේ අපේ ගිණුම් දෙක එකතු කරනවා. එකතු කරනකොට වමසලින් කියන මොකක් කියලාද? තුලනය කරනවා කියන. හරිද? තුලනය කරාම අපි දෙන්නගේ මාසේ අන්තිමේන එකතුව මොකද වෙන්න ඕන? සමාන වෙන්න ඕන. හරිද? හැබැයි සමාන වෙන්න ඕන. හරි? එතකොට දැන් මගේ අවසාන මම මගේ බැංකුවක මාස අවසානයේ එකතු කරනවා. හරිද? එකතු කරනවා කියලා කියන්නේ අපි දෙන්න මේ ශේෂයන් ටික එකතු කරනවා. හරිනේ? මාස අවසානයේ ලැබීම් වලින් ගෙවීම් අඩු කරනවා. හරි? බැංකුව මොකද කරන්නේ? බැංකුව කරන්නේ මේ ලැබීම් වලින් ගෙවීම් ටික අඩු කරනවා. හරිද? මගේ මාසේ අන්තිමේ එකතු වෙනවනේ. මගේ මාසේ අන්තිමේ එකතුවට කියන්නේ බැංකු ගිණුම අනුව ඉතිරිව ඉතිරිපදින්නේ ශේෂය කියලා. හරිද? මගේ මාසේ අවසානයේ එනවා ඉතුරු වෙන ගාණ. ඒකට කියන්නේ බැංකු ගිණුම අනුව ඉතුරු ගාණ කියන්නේ ශේෂය කියලා. තේරෙනවද? බැංකු ගිණුම අනුව ශේෂය වෙනවා. ඈදලි? හරි. ඒකට මගේ ගිණුමේ එකතු කරාම වෙන ගාණ මගේ ගිණුම එකතු කරලා එයා මේක කොලයක ලියලා print out එකක් දාලා මට එවනවා අර තේරෙනවද print out එකක් දාලා මට එවනවා එතකොට ඒ එවන ගිණුම් විස්තරයට කියන්නේ බැංකු ප්‍රකාශනය කියලා හරිද බැංකු ප්‍රකාශනය හරිනේ බැංකු ප්‍රකාශනය එයාලා එවන බැංකු ප්‍රකාශනයේ ශේෂය එයාලා එවන්නේ මට බැංකු ප්‍රකාශනයක් හරි ඒකේ මාස අවසානයේ එකතුවයි හරිද මගේ හදන මාස අවසානයේ එකතුවයි මොකද වෙන්න ඕන හරියට හැදුවනම් හරිද එයාගේ කතාවයි මගේ කතාවයි එයත් හරියට ඉඳලා මමත් හරියට ඉඳියානම් අපි දෙන්නගේ කතාව මොකද වෙන්න ඕන සමාන වෙන්න ඕන පැහැදිලිද තේරෙනවද මම මගේ ගණිතන ටික හරියට ලියනවා දැන් ඒ දෙන්නම එකට මහන්සි වෙලා වැඩ කරනවා හරි ප්‍රතිඵල එනකොට එයා ජපුරේ ඔයා කුඹුරේ එහෙම නේද දෙන්නම එකට වැඩ කරනවා කල්පනා කරනවා මේ කොහොමද උනේ එක පන්ති වලට ගියේ සමහරකම් ඉන්නවද එක පන්ති වලට ගියේ එකට ගියේ එක බස් එකේ එයා ගිහින් දාලා සිකියුරිටි ජොබ් එක කරලා අරද වගකීම් ගොඩක් වැඩ කරලා ඒ වෙනුවෙන් කොහොමද එයාට එහෙම වෙලා මට මෙහෙම වුනේ හරි දෙන්න හරියට ඉලියනම් දෙන්නගේ ප්‍රතිඵලය සමාන වෙනවා හැබැයි ප්‍රායෝගිකව මේක මොකද වෙන්නේ අසමානයි බබා මේක සමාන වෙන්නේ නැහැ ප්‍රායෝගිකව 100% කිසිම දෙයක් ගැලපෙන්නේ නැහැ හරිද ඒක හොඳට මතක තියාගන්න අපි හදලා එන බැංකු ගිණුම එකතුවයි හරිද බැංකුව හදලා එන මගේ ගිණුම එකතුවයි සමාන වෙන්නේ නැහැ සමාන වෙන්නේ නැහැ දැන් අපි කල්පනා කරමු දැන් වාට හෙන්න ප්‍රෙෂර් එක හරිද වගනවා එහෙම වෙන්නේ කොහොමද ඕල රිසර්ච් ආපු දවසට බලන්නකෝ පාඩම් කරේ කියලා නැති යාළුවෝ ඉන්නවනේ ඒ කිසි දෙයක් බැලුවේ නෑ බං වැඩ කරේ නෑ බං හරිද යයි ජාන එක ඉන්නව නේද උගේ තියෙනවා ඒ 8ක් 9ක් විතර හරිද හරි අර පාඩම් කරා කියන එක ඉන්නේ උගේ තියෙන ඒ 4යි 5යි එන්න පුළුවන් අනිවාර්යෙන් එනවා ඔය සමහරක් යවුන් ඉන්නේ සීරියස් සමහරක් යවුන්ට කියන දේ ඔළුවට යනවා හරි
සමහරක් අය ඉන්නවා මේ අර පොතපතේ තියෙන දේවල් වලට කියන දේවල් වලට එක එකනගේ මීටර වෙනස්. සමහරක් අයට කියන දේ එකපාරෙන් මීටර සමහරක් අයට තුන් හතර පාරක් ඒ වැඩේ එක දිගට කරන්න ඕන. තේරෙනව නේද? එතකොට එක එකාගේ කැපැසිටි වෙනස්. අපි දැනගන්න ඕනේ මේ කැපැසිටි වෙනම වැඩ කරන්න. පැහැදිලිද? එතකොට ඔයාගේ එකයි යාගේ එකයි ගැලපෙන්නේ නැහැ. වහන්න එහෙම වෙන්න බෑනේ. ඒකට යාළුවෝ දෙන්න පාඩම් කරනවා. කට්ටිය සෙට් වෙලා ඒකට පාඩම් කරනවා. ඒකට ඔය අනිත් එකාගේ ඒ යටයි උඹට ඒ හතරයි. හරිද? ඉතින් උඹලා දෙන්න එකට වැඩ කරා නම් තියෙන්නේ ප්‍රතිඵල සමාන වෙන්නද. තේරෙනවද? ප්‍රායෝගිකව එහෙම වෙන්නේ නැහැ. හරිද? හැබැයි එහෙම නොවුණා කියලා අපිට බෑ මේ ගේම් එකක් අත්හරින්න. තේරෙනවද? එතකොට අපේ බැංකු ගිණුමේ ශේෂයයි බැංකු ප්‍රකාශනයේ ශේෂයයි සමානයි අසමානයි අසමානයි. හරිද? දැන් කල්පනා කරනවා මේ කොහොමද එහෙම වෙන්නේ? ඒවට එන ප්‍රශ්නයක් වෙන විදිය ප්‍රශ්නයක්. තේරෙනවද? හරි. දැන් මොකද කරන්නේ? මගේ එකයි. මම කියන්නේ කවුද? ව්‍යාපාරයක. හරි. අනිත් එක කවුද? බැංකුව. ඒතර මගේ එකයි මෙයාගේ එකයි අසමාන වෙන්න. ඇයි අපිට එහෙම උනේ කියලා අසමාන වෙන්න. හරිද? හේතු හොයන්න ඕන. ඇයි මමයි එයයි ගැලපුණේ නැත්තේ? අපි දෙන්නට මොකද උනේ? හරිද? අරගෙන S2 වගේ හිටිය දෙන්නට මේ මොකද උනේ කියලා. හරිද? ඔන්න වඩා අරන් ගන්න යන්න එපා. හරිද? බරපන්තියෙන් අකුලගෙන යන්න වෙන්නේ. හරි. අත්දැකීමෙන් කියන්නේ හේතු තියෙනවා. ඔයාගේ ශේෂයයි එයාගේ ශේෂය අසමාන වෙන හේතු තියෙනවා. තේරෙනවද? පැහැදිලිද ඔන්ලයින් එකේ ඉන්න ළමයි? හරිද වැඩේ? එතකොට දැන් මෙහෙම අසමාන වුණාම අසමාන වෙන්න අපි මොකද කරන්න ඕන? මම ලියලා හරිද? එයා ලියලා නැහැ. අපි දෙන්නගේ ශේෂයන් අසමාන වෙන්න අපි මොකද කරන්න ඕන? හේතු වෙන්න. ඇයි මට එහෙම වෙන්නේ? හරිද කියලා හේතුව යන්න ඕන. පැහැදිලිද කතාව? ඔය මම ආයි පාඩමේ මුලට එනවා. පාඩමේ සම්බරියක් ආයි මම දෙනවා ඔයාලට. හරි ඔලුවට දාගත්තා. මොන ගණදෙනු ගැනද? චෙක්පත් ගණදෙනු ගැන. කවුද ලියන්නේ? චෙක්පත් ගණදෙනු ගැන දෙන්නේ. කවුද දෙන්නා? ව්‍යාපාරය සහ බැංකුව. ව්‍යාපාරය සහ බැංකුව වෙන වෙනම වාර්තා තියන් යනවා. හරි. චෙක්පතක් ගැන චෙක්පත් ගණදෙනු ගැන දෙන්නේ වෙන වෙනම ලියනවා. ව්‍යාපාරය සහ බැංකුව. හරිද? ව්‍යාපාරය ලියන්නේ ව්යාපාරය කියන්නේ කවුද? අපි. බැංකුව කියන්නේ කවුද? අයාලා. අපි ලියන්නේ අපේ ගනුදෙනු ව්‍යාපාරය වෙන අපි ලියන්නේ මොකද්ද? බැංකුව ගිණුම තමයි මේව ලියන්නේ. බැංකුව ලියන්නේ මොකද්ද? මගේ නමින් ගිණුමක් හදනවා මාස අවසානයේ මට මොකද්ද? බැංකු ප්‍රකාශනය. තේරෙනවද? හරි. ඊට පස්සේ ව්‍යාපාරය හදන බැංකු ගිණුමේ මාස අවසානයේ එන එකතුව. ඒකට කියන්නේ ඉතිරිය. කොමස් වශයෙන් මොකද්ද? ශේෂය. හරි. බැංකුව හදන මාස අවසානයේ ඉතිරිය. ඒ කියන්නේ බැංකු ප්‍රකාශනයේ ශේෂය. ඒ දෙක ගැලපෙනවද? නෑ. අසමාන වෙනවා. හරිද? ඊළඟට කරන්න ඕන අසමාන වෙන්න හේතු වෙන එක. හරි. මේ සමරිය දාගන්න. දැන් ඔයාලගේ ටියුට් එක ඔයාලගේ අතර හම්බෙයි. හරිද? ටියුට් එක ඔයාලගේ අතර හම්බෙයි. ඊට පස්සේ ටියුට් එකේ පිට කවරේ දෙන නිසා මෙන්න මෙතන දෙන බැංකු සැසුම් කියලා. හරිද? එතන මෙන්න මේ ටියුට් එකේ මෙන්න මෙතන දෙනවා සම්පූර්ණ මේ පාඩමේ සමරිය. සමරිය කියලා කියන්නේ මොකද්ද? මේක ෂෝට් නෝට් එක දෙන්නේ. එතනවාද ඔයාගේ ටියුට් එක මේ ආගේ ටියුට් එක මේ දෙන්නේ. ඔයාගේ අතර මේ ටියුට් එක ඉදිරි සතියේ ඇතුළත හැම ෆිසිකල් ක්ලාස් හෝ ඔන්ලයින් ක්ලාස් වල දරුවන්ට මේ ටියුට් එක ඔයාගේ අතට ලැබෙවි. හරිද? මොනවාරි ගැටලුවක් තියෙනවා අපි කාර්ය මණ්ඩලයේ පොඩි ප්‍රමාදයක් වෙච්ච නිසා ඒවට සමාව දෙන්න. හරිද? මේ දවස්වල අධික කාර්ය බහුලත්වයක් මමත් අපේ කාර්ය මණ්ඩලයක් දුවන්නේ. හරිනේ? ඒ කියන්නේ ගොඩක් වැඩ වැඩි මේ දිගේ. ඔයාලා ෆිසිකල් ක්ලාස් වල ළමයි දන්න හේතුව මොකක්ද කියන එක. එතකොට මේ මෙන්න මෙතන සම්පූර්ණ සමරිය දාගන්න. හරි? සම්පූර්ණ සමරිය කියන්නේ මොකද්ද? මම මේ දැන් මේ කියන ටික තියෙනවනේ. මේ කියන ටික දැන් ඔයා කොලේක පාඩමේ නම දැම්ම කොලේක ලියාගත්තා. තේරෙනවද? ඇදිලිද හැමෝටම? හරිනේ? මේක ලියා ගන්නකො එහෙනම් දැන් කට්ටිය. ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් මට පොඩ්ඩක් මැසේජ් එකක් දෙන්න ඉක්මනට. ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම්
හරිද? ලෙල ඉවරයි යමම. හරි. දැන් අසමාන වෙන්න හේතු ටික හොයන්න ඕනනේ. පැහැදිලිද? දැන් මෙතනින් එහාට මම කරන්නේ අසමාන වෙන්න හේතු ටික හොයනවා. හරි මම මේක මගනවාද? හරි. ළමයි දැන් ඔයාලට කිව්වා මම මෙතන පල්ලෙහා දීච්ච දැන් උඩට ගන්නවා අසමාන වෙන්න හේතු තියෙනවා. අසමාන වෙන්න හේතු. හරිද? අසමාන වෙන්න හේතු. හරි. අසමාන වෙන්න හේතු ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරනවා. අසමාන වෙන්න තියෙන හේතු ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරනවා. හරිද? ප්‍රධාන හේතු දෙකක්. එකක් තමයි මගහැරීම් කියන එක. හරිද? මගහැරීම් කියලා කියන්නේ අපිට අත්හැරෙන දේවල්. අත්හැරෙන දේවල් කියන්නේ මොනවද? අමතක වෙන දේවල්. ලියන්න අමතක වෙන දේවල්, කරන්න අමතක වෙන දේවල්. හරිද? ඒවා මගහැරීම් වෙනවා. හරි? අනිත් එක තමයි ඒ අනිත් එක කාල වෙනස්කම්. හරිද? කාල වෙනස්කම් කියලා කියන්නේ කාලය එක්ක වෙනස් වෙන දේවල්. ඉතින් පමාවක් ටයිම් ඩිෆරන්ස් එකක් කාල වෙනස්කම් කියලා කියන්නේ ඒවා. තේරෙනවද? එතකොට මේ හැම දෙකම නැත්නම් මේ කියන මේ දෙහේටි ප්‍රධාන වශයෙන් දෙකකට වෙන් කරනවා මගහැරීම් සහ කාල වෙනස්කම් කියලා. තමයි මගහැරීම් කියන්නේ අර අපිට ලියන්න අමතක වෙන දේවල්. දැන් ලියන්න අමතක වෙනවා කියන්නේ දැන් ප්‍රායෝගිකව වැඩ කරද්දී සමහර දේවල් ඇත්තටම අමතක. අපිටත් අමතක වෙනවා. අපේ කාර්ය මණ්ඩලයට සමහර දේවල් අමතක වෙනවා. දැන් මම දවසේ අපි වැඩ පිළිවෙලක් තියෙනවානේ. ඒ දවසේ අපි ප්ලෑන් එකක් දානවා. සෙන්සරක් දවසේ මේ වැඩ ටික කරන්න ඕනේ. හරි. ඊළඟ දවසේ මේ වැඩ ටික තියෙන්න ඕනේ. ඒතර අපිට දවස අපි යන සැලසුමක් ඇතුව දුවන්නේ. සමහර දේවල් මිස්ටේක් වෙනවා. මටත් මිස්ටේක් වෙනවා, මැනේජර්ටත් මිස්ටේක් වෙනවා. අපි ඔන්ලයින් එකේ ඉන්න අයලා සෑහෙන දේවල් මිස්ටේක් වෙනවා. හරිද? ඒ මිස්ටේක් වෙනවා. ඒවට කියන්නේ මිස්ටේක්ස් කියලා. හරිද? හැබැයි ඒ වෙන මිස්ටේක්ස් ටික අපි හදාගත්තේ නැත්නම් අපි අපේ පැත්තෙන් පෙන්වන්නේ හරි දෙයක් නෙවෙයි. කියන්නේ මම නිතරම මගේ පැත්තේ වෙන වැරදි ප්‍රමාණය අඩු කර ගන්න. මමත් මගේ කාර්ය මණ්ඩලයේ පැත්තට මම වැරදි ප්‍රමාණය නිතරම අඩු කර ගන්න උත්සාහ කරන්නේ අර ක්වොලිටි දෙයක් එළියට දෙන්න. අපි කියන ප්‍රමිතියක් ඇති දෙයක් එළියට දෙන්න. මම ආස නැහැම නිකන් අර කතා කරනවා. තේරෙනවද? ඒකයි මගහැරීම් කියන්නේ මම ලියපන දේවල්. කාල වෙනස්කම් කියන්නේ කාලය එක්ක ඔයාලා හැදි හැදියනවා. ඒතර ඔයාලට ගානට රේන්ජ් එක වැඩි වෙනවා. කාලය එක්ක ඔයාලා වෙනස් වෙනවා ලස්සනට. පැහැදිලිද? ඒතර මගහැරීම් කියන්නේ මට ලියන්න අමතක වෙන අරද අනිත් දේවල් ටික තමයි මේ මගහැරීම් කියන්නේ මට ලියන්න අමතක වෙන බැංකුවේ ලියවෙන ඒවා මගහැරීම්. හරි. කාල වෙනස්කම් කියලා කියන්නේ කාලයක වෙනස් වෙච්ච දේවල්. ඒවට කියන්නේ මම ලියපු බැංකුවේ ලියපු නැති දේවල් කාල වෙනස්කම්. තේරෙනවද? ඒතර මගහැරීම් වල පළවෙනිම එක තමයි බැංකු ගාස්තු කියලා ලියුව. හරිද? බැංකු ගාස්තු. බැංකු ගාස්තු කියලා කියන්නේ මොනවද දන්නවද දරුවනේ? මම දැන් අපි හැමෝම දන්නවනේ ATM එකෙන් සල්ලි ගන්න අපි හැමෝම දන්නවා. සරල උදාහරණයනේ. සරල උදාහරණය ATM එකෙන් සල්ලි ගන්න අපි හැමෝම දන්නවා. තේරෙනවද? දැන් ATM එකෙන් සල්ලි ගත්තාම දැන් ඔයා ගිහිල්ලා හම්බවලාගෙන කාඩ් එකක් දැන් අම්මගේ තාත්තගේ කාඩ් එක තමන්ගේ වගේනේ පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ මොකද? දැන් අම්මගේ හරි තාත්තගේ හරි කාඩ් එක ගන්නවා. හරිනේ? දැන් කාඩ් එක අරන් මෙහෙම යන්නේ සීන් එකේ. සල්ලි ගන්න යන්නේ. හරිද? ඔව් එතකොට කාඩ් එකේ ගිහිල්ලා දැන් පිටිපස්සේ කෝලෙම ඉන්නවා. හරි පිටිපස්සේ ඉන්න අක්ක බබාලා හරි නංගි බබාට බලලා සල්ලි දිනවා වගේ නම් කාඩ් එක පොඩි රංගනයක් දාලා ගිහලා කාඩ් එකේ මැෂින් එක ඇතුලට දානවා. හරිනේ? දාලා පින් නම්බර් එක ගහලා සල්ලි ගන්නවා. හරිද? දැන් මම දාලා පින් නම්බර් එක දාලා මේ 5000ක් ගැහුවා කියලා 5000ක් එන්ටර් කරනවා. හරිද? එකපාරම ඩිස්ප්ලේ වෙන මැසේජ් එකක් ඔබගේ ගිහිමේ ශේෂය ප්‍රමාණවත් නැති කියලා. අර පිටිපස්සේ ඉඳ මේක හරිද? හැමතැනින්ම hina වෙනවා. හරිද? අනෙක් ඉන්දිය දාලා කියන්නේ සල්ලි දිනවා වගේ හරිද? ඇත්තටම සල්ලි නෑ ගාලා. තේරුණාද? හිඟන්නේ ඈ. දැන් අර වැඩි නෝන්ඩි. හරි එහෙම කින්ඩි දාලා යන්න එපා කාටවත්. තේරුණානේ? දැන් අපි ගිහලා ATM එක සල්ලි ගන්නවානේ. කාඩ් එක දාලා සල්ලි ගන්නවා. 1000 හරි 5000 හරි ගත්ත කියන්නකෝ. එතකොට කාඩ් එක දැම්මහම මට ATM මැෂින් එකෙන් එළියට එන්නේ රුපියල් 5000 නම් 5000. මම ඉල්ලන්නේ 5000 නම් 5000. ඒතර මගේ අතට එන්නේ 5000 නම් මම මගේ ගිහින් කියන්නේ මගේ ස්ටේට් කියලා මම සල්ලි ගත්ත කියන්නේ 5000. මම සල්ලි ගත්තා කියලා ලියන්නේ මගේ අතට ආව 5000. තේරෙනවද? හැබැයි දැන් හිතන්නකෝ මං ගාව තියෙන BMC කියන්නේ BMC කියන්නේ මොකද්ද? ජාතිය මහා පහන් බැංකුව. ලංකා බැංකුව. හරිද? එතකොට BOC කාඩ් එක පිළිගන්නකෝ. BOC කාඩ් එක ගිහිල්ලා BOC ATM එකකින්ම සල්ලි ගත්තොත් සාමාන්‍ය රුපියල් 5ක සර්විස් චාර්ජ් එකක් කපනවා. අපේ ගිණුමේ. දැන් මම ගන්න රුපියල් 5000 වුණාට බැංකුව මගේ ගිණුමෙන් කීයක් කපනවද? 5005ක් කපනවා. හරි. එතකොට මම ලියන්නේ 5000නේ. මගේ අතට ආවේ සල්ලි රුපියල් 5000 නම් මම ලියන්නේ රුපියල් 5000. 5005ක් මගේ අතට ආවේ නැහැ. හැබැයි
බැංකුව මොකද කරන්නේ මේ 5000යි සේවා ගාස්තුව විදියට සර්විස් charge එක කියලා රුපියල් 5කුත් කපනවා. ඒතර ගිණුමෙන් කීයක් අඩු වෙනවද? 5005ක් අඩු වෙනවා. සම්පූර්ණ මගේ ගිණුමෙන් අඩු වෙලා තියෙනවා 5005. තේරෙනවද බැංකු ගාස්තු කතාව? හරිනේ? දැන් මම ලියලා තින්නේ කීයද? 5000. බැංකුවල විතර කීයද? 5005. දැන් අපි දෙන්නගේ ශේෂයන් සමානද නැද්ද? අසමානයිනේ. අය සමාන වෙන්නේ මෙන්න මේ සේවා ගාස්තුව නිසා. හරි. දැන් ඔයා BOC නැතුව වෙන මොකක් හරි ATM සල්ලි ගන්න. අපි හිතමු ඕනම වෙන බැංකුවකින් සල්ලි ගන්නවා. ඕනම වෙන බැංකුව. වෙන ඕනම බැංකුවක සල්ලි ගන්නවා. හරි. සර්විස් charge එක කීයක් කපනවද? රුපියල් 30ක් කැපෙනවා. හරිද? ඒ කියන්නේ BOC කාඩ් එක කියලා සම්පත් එකේ ATM එකෙන් ගන්න පුළුවන්. NSB ATM එකෙන් ගන්න පුළුවන්. කමර්ෂල් හරි ලංකාවේ විදිහට මොකක් හරි ATM එකකින් ඔයාලට සල්ලි ගන්න පුළුවන්. හරිද? සේවා ගාස්තුව කීයක් කැපෙනවද? රුපියල් 30ක් කැපෙන සේවා ගාස්තුව. තේරෙනවද? දැන් 5000ක් ගත්තොත් කීයක් මගේ ගිණුමෙන් අඩු වෙනවද? 5030ක් අඩු වෙනවා. පැහැදිලි? එතකොට මේ 30 ගැන මම ලියනවද? නෑනේ බබා. මේ 30 ගැන මම ලියන්නේ නෑ. ඇයි ලියන්නේ නැත්තේ මේ 30 ගැන? මගේ අතර එන්නේ කීයද? 5000නේ. මම ලියන්නේ 5000 ගැන විතරයි. බැංකු ගාස්තු 5000 ගැන විතරයි මම ලියන්නේ. හරි? මේ රුපියල් 30 මම ලියන්නේ නෑ. ඔන්න එතකොට බැංකු ගාස්තු ප්‍රශ්න තමයි එන්නේ. ඒතර මම ලියන්නේ මගේ අතර එන ගාන බැංකුව ලියන්නේ සේවා ගාස්තුවත් එක්ක. ඒතර මගේ එකයි එයාගේ එකයි අසමාන වෙන්න ප්‍රධානම හේතුවක් තමයි බැංකු ගාස්තුව. දැන් වැඩි ඉවරනවද? බැංකු ගාස්තුව කියන්නේ නෝග. ඒතර බැංකු ගාස්තුව කියලා කියන්නේ මගේ ගිණුමෙන් එයාලා මොකද කරන්නේ මේ රුපියල් 5 හරි 30 හරි මගේ ගිණුමෙන් සල්ලි ගන්නවා. ඒතර මගේ ගිණුමෙන් හැලු ගානේ මොකද වෙන්නේ? අඩු වෙන එක වෙන්නේ. අඩු වෙන එක. බැංකු ගාස්තුව කියලා කියන්නේ මගේ ගිණුමේ දින සල්ලි ප්‍රමාණය මොන වෙන එකක්ද? අඩු වෙන එක වෙන්නේ. පැහැදිලිද? තේරෙනවද කතාව? හරි. ඊළඟ හේතුව තමයි හරිද ස්ථාවර නියෝග කියන එක. හරි ඊළඟ හේතුව ස්ථාවර නියෝග. දරුවනේ ස්ථාවර නියෝගයක් කියලා කියන්නේ යම් නිශ්චිත දවසකට අපි කියනවා බැංකුවේ දැන් ස්ටෑන්ඩඩ් ඕඩර් කියන එක නියෝගයක් කියලා කියන්නේ නිශ්චිත දවසකට බැංකුවට මම දෙනවා ගෙවපන් කියලා නියෝගයක්. මට අමතක වෙන නිසා මම බැංකුවට කියනවනේ ගෙවන්න කියලා. මට අමතක වෙන නිසා මම එයාට කියනවා ගෙවන්න කියලා. තේරෙනවද? එතකොට දැන් මෙහෙම හිතන්නකෝ හැම මාසෙම 27 වෙනිදාට මම මගේ වාහනේ ලීසින් එක 50000ක් ගෙවන්න ඕනේ. එහෙනම් 50000 කියලා 50000 කියලා ඇත්තටම ගෙවනවා. හරිද? 50ක් ගෙවන්න ඕන. දැන් මට දිනේ කියන එක ඇත්තටම දින කියන එක ඇත්තටම දින කියන එක මට මතක නැහැ. දැන් අද සමාල්ලාට මම ආයෙ කල්පනා කරනවා සමාල්ලාට මම අපේ මල්ලිගෙන් අහනවා. අද කවුරුද බං කියලා අහන වෙලාවක් තියෙනවා. ඇත්තටම අර දින කියන එක ඔළුවේ වැඩ කරන්නේ නැහැ. ඒ කියන්නේ අර කාර්යබහුලත්වයත් එක්ක අර අපේ මට තියෙන අද සෙන්සුරාදා. හරි අද එහෙනම් සෙන්සුරාදා නම් මම උදේ ඉඳලා ඉන්නේ මේ හාවර්ඩ් හරි හවස හොඳටම ක්ලාස් එක ඊට පස්සේ ඔන්න ඔන්ලයින් එක. පැහැදිලි? ඒතර අර ඒ දුවන ෂෙඩියුල් එක ගන්න දුවන හිත ඉරිදා හිට ඉරිදේ ඉන්නේ මේ ක්ලාස් එකේ. හරි. ඒතර ඒ හවසවරු මේ ටිකේ. පැහැදිලිද? සම්දනම් එහෙ ගින්තර. හරි අඟහරුවාද. හරි මොනවා හරි අර එහෙම දුවන ෂෙඩියුල් එකක් තියෙන. මෙලස උදේට පන්ති දුවනවනේ අපි. එතකොට අර ඇත්තටම දිනේ කියන එක ඇත්තටම ඔළුවේ නැහැ. හරි. දැන් උදාහරණයක් ගන්න බොරු නම් බලපන්. ඊතර තාත්තත් එක්ක මෙහෙත් ගන්න ගිහලා පොඩ්ඩක් බලන්නකෝ. තාත්තා දැන් යනවා තාත්තත් එක්ක මෙහෙත් ගන්න. හරිද? මෙහෙත් ගන්න ගිහලා තාත්තගෙන් අහනවා මේ දොස්තර අහන නම් මොකද්ද? ආම කියන අපිට මොන අන දේශදී. හරි දේශදී ටික දේශදී කලන්තෝඩිය. දැන් ඊටු කැලේ මතක නැහැ. හරිද? ප්‍රායෝගිකව පිරිමියාට ළමයි සාමාන්‍ය දින කියන ඒවා මතක කියනවා අඩුයි. ඇයි එහෙම වෙන්නේ? කාර්යබහුලත් එක්ක වගකීම් ගොඩක් කොල්ලෙක්ගේ පිරිමියෙක්ගේ දුවනවා. හරි. ඒතර සමහරවිට තාත්තත් එක්ක ගිහලා තාත්තා කියනවා දේශදී ඉතුරු කෑල්ල මතක නැහැ. හරිද? වයස අහනවා මේ වයස 13යි. නෑ 15. හරිද? එහෙම ටොප් ගාලා මාරු වෙනවා තියෙනවා. හරි? එහෙම වෙනවා ඇත්තටම. හරිද? ඒ කියන්නේ ඇත්තටම මතකේ දුවන වැඩි ප්‍රමාණයක් දුවන නිසා. හරිද? දැන් නිකමට ඕන නම් හරිද මේ දැන් ওই අම්මා ඉන්න වෙලාවට නම් වැඩි අහන්න යන්න එපා. හරිද? තාත්තගෙන් අහන්නකෝ මේ ඔයාලගේ ඇනිවර්සරි එක මතකද කියලා. හරිද? දැන් අම්මා ඉන්න වෙලාවට ওই කතාව අහුවොත් එමු උඹට කොහොමත් ආයි පුතේ තාත්තට බත් කාඩ් එකක් නැති වෙන සීන් එකක් කොයි වෙන්නේ. හරිද? මොකද අම්මා ඉන්න වෙලාවට වගිල් අහනවා මේ තාත්තේ කියන්නකෝ බලන්න ඔයාලගේ ඇනිවර්සරි එක කවුද කියලා. අම්මත් තමයි ඇනිවර්සරි එක කවුද කියන්නකෝ බලන්න. හරිම ෂෝක් පොඩි යකා. හරිද? තාත්තට බත් කාඩ් එකක් ලෙෆ්ට් වෙන වැඩක් ඔය. හරිද? ඒ නිසා කාර්යයක විදිහේ කාර්යබහුලත්වයත් එක්ක වැඩත් එක්ක වගකීම් එක ගොඩක් වෙලාට දින කියන එක අමතක වෙනවා සාධාරණයි. හරිනේ? අර අපේ කියන්නේ දුවනවනේ අපි වැඩක් වැඩි හරිය දුවනවා. හරි? එතකොට අර ප්‍රායෝගිකව දැන් අර ගෑල් ළමයට පේන view එකයි කොල්ලෙකුට පේන view එකයි දෙකක්. හැදෙලි අර මේ view දෙකක් තියෙන. ඒතර අර ඒක වෙනසක් තියෙන ලොකුවටම. හරි? එතන අපි දවස මතක නැහැ. හැබැයි ගෙවන්න ඕනේ කියලා මතකයි. එහෙම අමතක වෙන නිසා
හරිද? අපි කියලා දින ගෙවන්න. තවත් උදාහරණයක් කියන්නම්කෝ. දැන් උඹට ඔන්න නිින්ද යනවා කියලා හිතහම අපි ආන උදේ 6ට හැරවන්න කොහරි යන්න තියෙනවා කියලා උදේ අම්මට කියන උදේ 6ට හැරවන්න කියලා. හරිද? අම්මට කියන උදේ 6ට හැරවන්න කියලා. හරිද? දැන් මොකද කරන්නේ? අම්මා උදේ 5ට නැගිටපන් 6යි වෙලාව. ඔව් බලන්න දඩ ගාලා නැගිටිනවා 5යි වෙලාව. හරිද? 6ට එලාම් තියවට අම්ම උදේ 5 ඉඳලා බෝ හැරවනවා. සාමාන්‍යයෙන් අම්මලා එහෙමයි. හරිද? එතකොට අර ඔයාට අමතක වෙන නිසානේ කියන්නේ අම්මට මතක් කරන්න කියලා සමහරවිට අම්මටත් අමතක වෙනවා. අම්මට කෑ ගන්නවා. මොනවද අනේ මං ඔයාලට කිව්වනේ මතක් කරන්න කියලා. ඉතින් මනුස්සයර ගෙදර වැඩත් එක්ක අමතක වෙන සාධාරණයි. කෑකෝ ගහන්න යන්න එපා. හරි. එතකොට දින කියන ඒම අමතක වෙන නිසා මම බැංකුවට ස්ථාවර කියන්නේ මොකද්ද? වෙනස් නොවන නියමයක් දීලා තියෙනවා. තම මාසෙ 27 වෙනිදාට ගෙවපාන් කියලා කියනවා. මොකද ගෙවපාන් කියලා කියන්නේ? බැංකුව මොකද කරන්නේ? ප්‍රශ්නයක් නෑ. දැන් ගෙවන්නේ කාගේ සල්ලිද? අපේ සල්ලි. එයා දැන් අර හොඳම යාළුවට දෙන වාගේ සල්ලි පරිස්සම් කරනවා. මොකද කරන්නේ? උගේ වගේ වියදම් කරනවා. තේරෙනවනේ? මෙතන ස්ථාවර නියෝග කියන්නේ බැංකුවට අපි ගෙවන්න කියන ඒවා. එතකොට යාළුවා කරන්නේ මගේ සල්ලි ෂෝක් එකට ගෙවනවා. තේරෙනවද? ගෙවන්න මොකද වෙන්නේ? මගේ ගිණුම සල්ලි මොකද වෙන්නේ? අඩු වෙනවා. ස්ථාවර නියෝග කියන්නේ සල්ලි අඩු වෙන එක. පැහැදිලිද? ස්ථාවර නියෝග කියන්නේ මගේ ගිණුම සල්ලි අඩු වෙන එක. තේරෙනවනේ? ඊළඟ එක ඊට පස්සේ ඊළඟ හේතුව තමයි හරිද මට නොකිය බැංකුවට දාන ඒවා මට නොකිය බැංකුවට දාන ඒවාට අපි කියන්නේ රුජුෂන් කියලා කියනවා ඕන එකක් ඍජු හෝ නායක ඇති හෝ මොකක් හරි ප්‍රේෂණයක් ප්‍රේෂණ නෙවෙයි ඒ අර ඉංග්‍රීසි කරන දේ වෙන්නේ ප්‍රේෂණ නෙවෙයි ප්‍රේෂණ හරිද ප්‍රේෂණ කියන්නේ මොකක්ද ප්‍රේෂණයක් කියලා කියන්නේ මට නොදී බැංකුවට දානවා දැන් හිතන්නකෝ ඔයා ක්ලාස් ෆීස් අපිට දෙන්නේ නැතුව අපි සෙන්ටර් වලට ගෙවන්න නැතුව අපි සිස්ටම් එකකට දාන්න නැතුව ඔයා ක්ලාස් ෆීස් කෙලින්ම මේ account එකට දානවා එතකොට account එක දාලා ඔයාට ස්ලිප් එක එවන් ඔයා ස්ලිප් එක එවනවා අපිට හරිද දැන් හිතන්න මේ අර දුර ළමයි ඉන්න අංගල්ල හරි අර කොළඹ හරි ළමයි එහෙම ඉන්නවා නම් දැන් ඒව ළමයි කීප දෙනෙක් ඉන්නවද ඒ ළමයි මොකද කරන්නේ ඒ ළමයි කරන්නේ එයාගේ ක්ලාස් ෆීස් එක අපි නිකන් ක්ලාස් ෆීස් දැම්මම කියන අපේ account එකට අර යාලා ස්ලිප් එක එවනවා ප්‍රූෆ් කරන්නේ සාක්ෂියක් විදිහට ස්ලිප් එක එවනවා හරිද දැන් ඔයා නිකන් හිතන්නකෝ දැන් අපේ ගෙදර දැන් මගේ ගෙදර එහා පැත්තේ බැංකුව තියෙනවා කියන එක දැන් මගේ ගෙදර තියෙන්නේ කරාපිටිය නම් හරිද කරාපිටියේ මගේ එහා පැත්තේ අපේ ගෙදර එහා පැත්තේ බැංකුව තියෙනවා දැන් මගේ ගෙදර කරාපිටිය නෙමෙයි තියෙන්නේ හොඳේ එලාට කියනවා කරාපිටිය කියලා නෑ කරාපිටිය නෙමෙයි කෝල් කරන්න එපා හොඳේ හරිද කරාපිටියේ එහා පැත්තේ තියෙනවා බැංකුවේ මේ මැෂින් ATM මැෂින් එකක් තියෙනවා සල්ලි දාන්න පුළුවන් හරිද දැන් මම බඩු ගත්ත ඩයල් එක අපි මේ ගාල්ලේ තමයි මේ ෂොප් එක තියෙන්නේ අපි ගාල්ලේ තමයි ෂොප් එක තියෙන්නේ තේරුණාද අතර කරාපිටිය ඉඳලා ගාල්ලේට කිලෝමීටර් 5ක් විතර තියෙනවා මං හිතන්නේ. හරිද? දැන් ආයෙනන්නකෝ මට ගිහිල්ලා මම බස් එකේ හරි බයිසිකලේ මේ කිලෝමීටර් 5 ගිහිල්ලා උට සල්ලි දීලා මං ආයෙ කිලෝමීටර් 5ක් මේ පැත්තට එන්න බෑ. හරිද? දැන් ගේකට ගෙදර එහා පැත්තේ ATM මැෂින් එක තියෙනවා නම් මං උඩට දත් මැද ගිහිල්ලා ධර්ම පිටි සල්ලි දානවා ATM මැෂින් එකට. ළමයි මට කඩේට ගිහින් සල්ලි දෙන එකද ලාභ? කඩේ අයිතිකාරයාගේ බැංකුවට සල්ලි දාන එකද ලාභ? ඒ කියන්නේ මට ලේසි වැඩේ මොකද්ද? මගේ ගෙදර එහා පැත්තේ ATM එක තියෙනවා නම් මම ගිහිල්ලා කරන්නේ එහා පැත්තේ දත් මැද ගිහිල්ලා ATM එකට සල්ලි දාලා මං එනවා. ඇයි? මට ටවුන් යන්න ඕනේ නෑනේ. මම බලන්නේ මගේ ලේසිය. තේරුණාද? ටවුන් යන්න නම් වෙන නැද්දගෙන. හරිද? පිළිවෙලකට ඇඳගෙන මම ගිහිල්ලා ආයෙ එන්නත් ඕනේ. කාලය අතින් මට හරි පාඩුයි. හැදිරිද? ඒ නිසා මම මොකද දන්නවද කරන්නේ? මම කරන්නේ මෙන්න මේ වගේ හරි බැංකුවට ව්‍යාපාරයට දෙන්න මේවා ව්‍යාපාරයේ බැංකුවට දාන්න. දත් මැද ගිහින්. මේක ATM මැෂින් එකේ දානවා. හරිද? පිටිපස්සේ ඉන්න කාටත් කියනවා වරෙන් මදින්න කියලා ගන්න. මේ ඕඩර් දවසට එහෙම බ්‍රෂ් එක අතට අරගෙන අපරාධේ. ඡය වෙනවා ප්‍රශ්න වෙනවා. හරිද? ඍජු පේෂන් කියන්නේ මොනවද? මොකදොඩු බැංකුවට දැන් මට දෙන්න ඕන සල්ලි බැංකුවට දැම්මහම බැංකුවේ සල්ලි මගේ සල්ලි නෙවෙයිනේ. තේරෙනවද? ඍජු පේෂන් කියන්නේ බැංකුවේ සල්ලි වැඩි වෙන එක. ඍජු පේෂන් කියන්නේ බැංකුවේ සල්ලි වැඩි වෙන එක. තේරෙනවද? හරි. ඊවසේ ඊළඟ හේතුව තමයි චෙක් පොත් ගාස්තු කියන ඒවා. හරිද? චෙක් පොත් ගාස්තු. හරි. චෙක් පොත් ගාස්තු කියන්නේ මොකක්ද? ඒ කියන්නේ අපි චෙක් පොත් වෙනුවෙන් දාන සල්ලි චෙක් පොත් ගාස්තු කියලා කියන්නේ මේ චෙක් පොත් වෙනුවෙන් චෙක් පොතක් අපිට දෙනවානේ. හරි. දැන් සාමාන්‍යයෙන් අපි ගනුදෙනු කරනකොට මම වඩ චෙක් එකක් හම්බ වෙනවා. හරිද? ඒ චෙක් එක හම්බුනන් පස්සේ ඒ චෙක් එක චෙක් පොතක් දෙන්නේ කොළ තියෙන පොතක් දෙන්නේ. හරිද? ඒ කොළ තියෙන පොත ඉවර වුණාම මොකද කරන්නේ? මම බැංකුවෙන් ආයේ පොතක් ගිහිල්ලා ඉල්ල ගන්න ඕන. හරි? නැත්නම් මට යාලා රෙජිස්ටර් පොස්ට් එවනවා. මොකක් හරි කරන එක මම ඒක ගන්නවා. නැත්නම් අර කිදෙන චෙක් පොතේ මැද කොළයක් තියෙනවා.
ඒක මම කාගේ හරි නම හරි ඩෙන්ටි කාඩ් නම්බරය දීලා ගියාම ඌ එයාට චෙක් පොත මට ගෙන්න ගන්න පුළුවන්. හරිද? ඕඩර් එකක් තියෙන එහෙම දාන්න පුළුවන්. එතකොට එහෙම දුන්නාම දැන් ඔය චෙක් පොත කියන ඒවා බං ඔය සාමාන්‍ය බුක් ෂොප් වලින් ගන්න බෑ. බලන්න දැන් චෙක් පොතක් ගිහලා බුක් ෂොප් එකෙන් ගන්න බලන්න හරිද? ඒක හදන්නේ මේ A4 වගේ A4 එකකින් නෙමෙයි. දැන් මේ A4 වගේ මේ මෙහෙම කඩදාසියකින් නෙමෙයි. විශේෂිත කඩදාසියකින් නිෂ්පාදනය කරන්නේ. තේරුණාද? ඒ විශේෂිත කඩදාසියකින් හදනකොට මතක තියාගනින් ඒක වෙනුවෙන් එයාලා මුද්‍රණ ගාස්තුවක් ගන්නවා. හරිද? මුද්‍රණ ගාස්තුවක් ගන්නවා. එතකොට ඒ මුද්‍රණ ගාස්තුව ගන්නකොට මතක තියාගන්න ඒකට එයාලා මගින් මුදලක් අය කරනවා. ඇයි මුදලක් අය කරන්නේ? හේතුව තමයි ඒක මුද්‍රණය කරන්න බෑ හැමතැනම. විශේෂිත කඩදාසියක මුද්‍රණය කරන එක හොඳ ඝනකමයි. හරිම කාබන් එකේ මොතර තියෙනවා අර අමාරු ඒක දෙයක් හදයි. හරිද? ඒ කියන්නේ අර හොඳට සීන ඝනකම කඩදාසිය. හැදෙලිද? ඒක දරුවනේ හැමතැනම හදන්න පුළුවන් කොලයක් නෙවෙයි. එතකොට ඒක මුද්‍රණය කරලා මගේ අතට දෙන්න දැන් එයාලා මුදලක් ගන්න. දැන් එයාලා මගේ අතට චෙක් පොත දෙනවා. හරිද? මගේ සල්ලි ඉල්ලන්නේ නැහැ වෙලේ. මොකද කරන්නේ? මගේ ගිණිමෙන් උන් කපා ගන්න සල්ලි. හරිද? චෙක් පොතේ නේ කියලා ගිණිමෙන් සල්ලි කපා ගන්නවා. තේරුණාද? එතකොට චෙක් පොත් ගාස්තු කියලා කියන්නේ මගේ ගිණිමේ සල්ලි අඩු වෙනවා. හරිද? එයා මගේ ගිණිමෙන් සල්ලි කපා ගන්නවා. හරිද? එතන මගේ ගිණිමේ සල්ලි මොකද වෙන්නේ? අඩු වෙන එක වෙන්නේ. පැහැදිලිද? එතකොට ඔන්න ප්‍රධාන වශයෙන් වැරදි හතරක් තියෙනවා. එකක් තමයි බැංකු ගාස්තු, ස්ථාවර නියෝග, ඍජු ප්‍රවේශන, චෙක් පොත් ගාස්තු. දැන් මේවා තමයි වෙන ප්‍රධාන වැරදි හතර. පැහැදිලිද? හරි. ඊළඟට මගේ පැත්තෙන් වෙන වැරදි හතර මම ලියලා ඉවරයි. දැන් මේ තමයි මට වෙන්න පුළුවන් වැරදි. කියන්නේ මගේ පැත්තෙන් වෙන්න පුළුවන් වැරදි හතරක් තියෙනවා. ඒකට කියන්නේ මගේ හැරේ. ඊළඟට බැංකුවේ පැත්තෙන් වෙන්න පුළුවන් වැරදි ඒවට කියන්නේ ළමයි කාල වෙනස්කම් කියලා. බැංකුවේ පැත්තෙන් එන්න පුළුවන් වැරදි ඒවට කියන්නේ කාල වෙනස්කම්. කාල වෙනස්කම්. ටයිම් ඩිෆරන්ස් එකක්. දැන් ඔය කාලය එක්ක ගොඩක් දේවල් වෙනස් වෙනවා කියන එක අපි හැමදාම කියනවනේ. අය ඕ ලෙවල් කාලේ දින ස්වරූපෙ නෙමෙයි ඒ ලෙවල් කාලේ. නිකන් හිතන්න දැන් මීට අවුරුදු 10 හරියටම අවුරුදු ඒ ලෙවල් කාලේ මගේ ස්වරූපේ දැන් ස්වරූපේ කියන්නේ හාත්පසින්ම වෙනස් තනිකර. හරිද? නිකන් ඇත්තටම දැනෙන්නේ මට හිතෙනවා මේ මොකද? හරිද? හරිම ලස්සනයි. හරිම ලස්සනයි. හරිද? ඒ තරම් හරිම ලස්සනක් පුදුම ලස්සනක් තිබුණා. මම මොකද සාමාන්‍ය ඩෙන්ටි එක මම පාවිච්චි කරන්නේ නැහැ. ඩෙන්ටි ඒ තරම් ලස්සන නිසා. හරිද? දැන් ඔයාලට ID එකට ෆොටෝ ගහනවනේ. හරි? දැන් ඔයාලා ෆොටෝස් ගහලා ඇත්තේ. ඒ ID එක ෆොටෝ එක බලන්නකො මාර සුදුයි කියන්නේ ළමයි දත් ටික විතරයි සුදුයි. හරිද? ජීවිතේටයි ප්‍රසිද්ධ ID එකේ ෆොටෝ එකවත් ජීවිතේට අදින්නේ නැහැ. එක ෆොටෝ එක ඇඟිලි දෙකකින් වහන් තමයි ID එක පෙන්වන්නේ. ඒ තරම් හරිම ලස්සනයි. හරිද? දැන් තව එකකින් මම දැක්කම දැන් ඕ ලෙවල් කාලේ ෆොටෝ එක අද ෆොටෝ එකක් ගහලා තිබ්බා කියන්නකෝ. තව අවුරුදු 10කින් ආයෙක දකින්න. අවනවා මොන හතුරු වෙද්ද මේ? හරිද? ඇයි? කාලේ එක්ක දවස් පමාවල් වෙනවා. කාලේ එක්ක ගොඩක් දේවල් වෙනස් වෙනවා. ඒ කියන්නේ අපි කියන්නේ ඕ ලෙවල් කාලේ ගොංගට කරන්න එපා කියලා. දැන් ඔය සමහරක් ඔය 10 වසරේ පැන්චොන් ගියත් එහෙම මේ අත් මෙහෙම දිගෑල්ල බැලුවම අත නිකන් මාළු ලෑල්ල වගේ. ඇයි? කපාගෙන. 10 වසරේ එවුන් දෙන්නේ කවුන දැම්මට මේ අත් කපාගත්තුම්. අම්මලා මේව අහන් ඉන්න නම් පොඩ්ඩක් බලන්න. හොඳ දේදර ඉන්නේ උන් අත් එහෙම මේම කපාගෙනද කියලා. හරිද? ඔව් දැන් ඔය කැලැල් එහෙම නැකින්නේ නැහැ. තව හයක් යනකොට ඔයාට බලද්දි තේරෙනවා අපරාධේ කපාගත්ත කියලා. හැයි තියෙනවා නම් හොඳයි ඕවා. හරි තේරෙන්නේ නැහැ. බොම් වැඩනේ ඉතින්. කාල වෙනස්කම් කියන්නේ ඒක කාලයක වෙනස් වෙන දේවල්. හරි. දැන් කොහොමද කාල වෙනස්කම් බැංකුවත් එක්ක සම්බන්ධ වෙන්නේ? කොච්චරයි. මම දෙන චෙක් එක එළිදෙම ගිහිල්ලා බැංකුවට දාන්නේ නැහැනේ. හරිද? දැන් හිතන්නකෝ මට චෙක් එකක් ලැබෙන්න මගේ ගෙදර එහා පැත්තේ බැංකුව තියෙනවා නම් මම ඉතින් උදේ ෂෝට ගහන් හරි වරම ගහන් හරි බැංකුව යනවා. එහෙම වෙන්න බං මේ මට එහෙම බැංකුවට යන්න එහෙම වෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඒතර දැන් චෙක් එකක් දෙන පාරට බැංකුව යන්න ගියොත් නම් මට බිස්නස් කරන්න වෙන්නේ නැහැ. දැන් උදේ 8ට කඩේ යනවා. එකෙක් ඇවිල්ලා 9ට චෙක් එකක් දෙනවා. මම ආව 9 මාට කඩේ වහලා බැංකුව ගිහිල්ලා එනකොට 10 මාරයි. ආයි කඩේ යනවා. ආයි 12ට එකෙක් චෙක් එකක් දෙනවා. ආයි යනවා. හරිද? ආයි හවස 3ට කලින් බැංකුවට යන්නත් එක ආයි එකට චෙක් එකක් දෙනවා. ආයි මම බැංකුවට යනවා. ඒතර බිස්නස් කරන්න වෙන්නේ නැහැ. ව්‍යාපාරිකව මොකද කරන්නේ? එක දවසක් වෙන් කරන් තියා ගන්නවා. සතියේ එකතු වෙන සේරම චෙක් ටික එක දවසක බැංකුවට දාන්න. හරිද? සිකුරාදා හරි බදාදා හරි සඳුදා හරි එක දවසක සේරම ටික ගිහිල්ලා බැංකුවට දානවා. ඔක්කොම ඒකේ දවස වේලාවසන කඩේ වහලා බැංකුවට ටික දාගෙන යන එක නෑ කරන්නේ. බැංකුව වැඩ කරන්න උදේ 9 ඉඳලා හවස 3 වෙනකන් ටයිම් එක 8:00 හෝ 3 වගේ වෙනකන් විතර. හවස 6 වෙනකන් බැංකුව කරලා තියන්නේ නෑ. සම්පත් බැංකුවේ නම් තියෙන ඒ අර නැත්තම් සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට හවස 3 වෙද්දි අනිත් බැංකුව සේරම වහනවා. ඇයි? අර ගණන් බැලන්ස් කරනවා. කෑෂ් බැලන්ස් කරනවා නිසා. හරිද? එතන කාල වෙනස්කම් කියන්නේ කාලයේ එක්ක වෙනස් වෙච්ච දේවල්. තේරෙනවද? ඒ කාල වෙනස්කම් වෙන්න පුළුවන් දෙයක් තියෙනවා. එකක් තමයි සමහර චෙක් මම දෙනවා. දැන් හිතන්නකෝ මගේ බැංකු ගිණුමනේ මම ලියන්නේ මම දෙන චෙක් ටික මම මගේ බැංකු ගිණුමේ මම දෙන චෙක් ගැන ලියනවා. හරිද?
එතන මම චෙක් එකක් දෙන්න කියලා ගන්නකො 10 වෙනි මාසේ ඉතින් 10 වෙනි මාසේ තේරෙන්නේ කියලා කවද ඔක්තෝබර් දී චෙක් එකක් දෙනවා. දැන් ඔක්තෝබර් චෙක් එක දීලා හරි බැංකුවට මම යන්නේ දැන් මේ චෙක් එක මම චෙක් එක දෙන්නවා ඔක්තෝබර් 30. ඒතර මම ඒ කෙනාට චෙක් එක දුන්නා කියලා මගේ බැංකු ගිණුමේ ලියන්නේ කවදද ඔක්තෝබර් 30. හරි ඒ කෙනා බැංකුවට යන්නේ සති දෙකකට පස්සේ. සති දෙකක් කියන්නේ මොන මාසෙද? ඔය චෙක් එක බැංකුවට යන්නේ හරිද? ඔය චෙක් එක බැංකුවට යන්නේ මොන මාසෙද දන්නවද? ඔක්තෝබර් මාසෙ නෙවෙයි නොවැම්බර් මාසෙ යන්නේ. හරිනේ? දැන් මම මේ චෙක් එක ලියලා තියෙන්නේ මොන මාසෙද? ඔක්තෝබර් මාසේ. ඔය චෙක් එක බැංකුවට යන්නේ ඔක්තෝබර් නෙවෙයි නොවැම්බර්. ඒතර මේ චෙක් එක ගිහිල්ලා තියෙන්නේ නොවැම්බර් මාසේ තමයි බැංකුවේ ලියලා තියෙන්නේ. හරිද? අපි තුමු නොවැම්බර් මාසේ 11 වෙනි මාසේ 14 තමයි බැංකුව ලියලා තියෙන්නේ. පැහැදිලි? වැරද්ද කාගේද? මගේද? නෑනේ. වැරද්ද කාගේද තියෙන්නේ? මම ලියලා තියෙනවා. හරි? මම ලියලා තියෙනවා. හැබැයි බැංකුව ලියලාද? බැංකුව ලියලා නෑ. ප්‍රශ්න තියෙන්නේ කොහෙද? ඔව් ප්‍රශ්න තියෙන්නේ එයාලගේ. එහෙට ගිහිපු නැහැ. දැන් මම මේ චෙක් එක යවලා තියෙන්නේ. එහෙට ගිහිල්ලාද නැහැ. ඒතර මේ චෙක් වලට කියන්නේ සරල සිංහලෙන් යවුවට ගිහපු නැති ඒවා. හරි? දැන් මම මේ චෙක් එක යවලා. දැන් අපි හිම සරල සිංහලෙන් කියන්නේ යවුවට ගිහපු නැති ඒවා කියලා. චෙක් එකක් යවනවා නම් අපි ඒකට බැංකුවෙන් අපි කියන්නේ සාමාන්‍යයෙන් බැංකු පොතේ චෙක් එකක් මොනව කරනවද? නිකුත් කරනවා. ඒක යන්නේ පරක් වෙලා නම් බැංකුවට මම දීපු චෙක් එක බැංකුවට ඔක්තෝබර් මාස නෙවෙයි නොවැම්බර් මාසේ යන්නේ. ඒකට මම යවුවට ගිහපු නැති ඒවා කියලා සරල සිංහලෙන් මතක තියාගන්න ලිව්වට අපි මේකට කියන්නේ නිකුත් කළා බැංකුවට ඔක්තෝබර් මාසේ ගිහිල්ලාද නැහැ. ඒ චෙක් එක දෙන්න යවුවට ගිහිල්ලා නැත්තම් ඉදිරිපත් නොව. හරිනේ? ඉදිරිපත් නොවෝ චෙක්. යවුවට ගිහපු නැති ඒවා මේවට කියන්නේ ඉදිරිපත් නොවෝ චෙක් කියලා. තේරෙනවද? හරි. ඊළඟ එක ඕක අනිත් පැත්ත. දැන් මම චෙක් එකක් දාගන්නවා. අපිට මොන 10 වෙනි මාසේ හරිද මම 31 30 ඉවරේ 10 වෙනි මාසේ 30 මට රුපියල් 50000ක චෙක් එකක් ලැබෙනවා. හරි. දැන් මේක මම දාගන්නවා 50000ක චෙක් එකක් ලැබුණා කියලා. තේරෙනවද? හරිනේ. ප්‍රශ්න දෙනවා නම් අහන්න හොඳේ. දැන් මේ වෙලාව වෙන වැඩ කරන්න එපා. මම මේ තියරිය හරිම සරලව පැහැදිලි කරලා දෙනවා හොඳේ. මේවා අහගෙන ඉන්න හරියයි හරිද? මේ වෙලාවේ කකා බිකි පිස්සු නටන්න ඉන්න එපා. හරිද? ඒ තුනේ තමයි මේකේ වේදනාව වෙන්නේ. හරි ඔන්න කිව්වා. හරි. එතකොට 10 වෙනි මාසේ 30 චෙක් එක ඔන්න එනවා 50. මම යන්නේ දවස් 5කට පස්සේ. දවස් 5 කියන්නේ කවදද? නොවැම්බර් මාසේ. නොවැම්බර් මාසේ මම බැංකුවට යනවා. නොවැම්බර් මාසේ දානවා බැංකුවට. නොවැම්බර් මාසේ යනතර ඔක්තෝබර් මාසේ නෙමේ චෙක් එක බැංකුවට යන්නේ නොවැම්බර් මාසේ 5 නොවැම්බර් 5. මම අර කරපු 50 බැංකුවේ ලියවෙන්නේ වැර පැත්තේ 50 නොවැම්බර් මාසේ. දැන් ප්‍රශ්නේ කාගේද? මගේද? ඈ මම ලියනවා මට ලැබෙන දවසේ. හැබැයි බැංකුවට යනවා දින පමාවක්. එකම 30ම ගිහිල්ලා චෙක් දැම්මොත් හරි. දැන් සාමාන්‍ය ළමයි එකම බැංකුවේ දැන් මගේ ගිණුම තියෙන්නේ ලංකා බැංකුවේ නම් මට ලැබෙන්නේ ලංකා බැංකු චෙක් එකක් නම් සාමාන්‍යයෙන් එකම දවසේ සල්ලි ටික මට හෝමාරු පැය කිහිපයක් ඇතුළත සල්ලි ටික ට්‍රාන්ස්ෆර් කරගන්න පුළුවන්. හැබැයි මගේ ගිණුම තියෙන්නේ ලංකා බැංකුවේ මට ලැබෙන චෙක් එක තියෙන්නේ මහජන බැංකුවේ නම් මම ගිහිල්ලා ලංකා බැංකුවට මහජන බැංකු චෙක් එක දැම්මොත් දවස් දෙකක්වත් යනවා සල්ලි ට්‍රාන්ස්ෆර් වෙන එක. කියන්නේ සිකුරාදා මේ වගේ සම්ද දැම්මොත් අඟහරුවාදා හවස හෝ බදාදා උදේ තමයි සල්ලි වැටෙන්නේ. ඒක ඒ බැංකුවෙන් මේ බැංකුවට අන්තර් බැංකුව හරහා සල්ලි මාරු වෙන්න ඕන. ඔය ක්‍රියාවලිය අපි කියන්නේ ක්ලියරන්ස් එකක්. ක්ලියරන්ස් එක කියන්නේ නිෂ්කාශනය කිරීම වෙන්න දින කිහිපයක කාලයක් යනවා. හරිද? එතකොට ප්‍රශ්න තියෙන්නේ අපේ නෙවෙයි බැංකුවේ ප්‍රශ්න තියෙන්නේ. අපිට කරන්න දෙයක් නැහැ ඒකට. හරිද? දැන් සිකුරාදා දැම්ම කියන්නකො චෙක් එක සල්ලි වැටෙන්නේ අඟහරුවාද වෙන්න පුළුවන් සමුදා වෙන්න පුළුවන්. ඒතර දවස් ගාණක් නෙවෙයිලා. ඒතර ඒවට කියන්නේ අපි අපේ පැත්තට දාගත්ත ඒවා. ඒවා ගිහිල්ලා බැංකුවට ඔක්තෝබර් මාසේ වැටිලා නැහැ. තේරෙනවද? ඔක්තෝබර් මාසේ මේ OCT කියන ඔක්තෝබර් මාසේ වැටිලා නැහැ. එතකොට සරල සිංහලෙන් කියන්නේ දැම්මට වැටුන්නේ නැති චෙක්. දැන් ඕව විභාගයට ලියන්න බෑනේ. මම කියන්නේ වැරදි දෙකයි තියෙන්නේ. සරල සිංහලෙන් කියනවා නම් දරුවෝ යව්වට ගිහපු නැති ඒවා. යවනවා කියන්නේ අපි කියන්නේ නිකුත් කරනවා ගිහිල්ලා නැත්තම් ඉදිරිපත් නොවු චෙක්. හරිද? දානවට කියන්නේ කොමර්ස් අපි කියන්නේ දානවා you good you කොමර්ස් කරනුම් ගොඩේ නෑ පොෂ් දානවා කියන්නේ මොකද කියන්නේ තැන්පත් කරනවා හරිද තැන්පත් කරනවා දානවට කියන්නේ හර පැත්ත ලියන්නේ තැන්පත් කරනවා එතකොට මේක බැංකුවට ගිහිල්ලා නැත්තම් තැන්පත් කරලා බැංකුවට ගිහිල්ලා නැත්තම් ඒවට කියන්නේ වැටුන්නේ නැති ඒවා කියන්නේ අපි කියන්නේ නිෂ්කාශනය නොවු හරි
නිෂ්කාශනය no check කියලා. නිෂ්කාශනය no check. හරිද? මම දාලා බැංකුවට වැටුනේ නැත්නම් ඒවට කියන්නේ නිෂ්කාශනය no check. බැංකුවට දීලා බැංකුවට ගිහිල්ලා නැත්නම් කියන්නේ ඉදිරිපත් no check කියලා. එහෙනම් බැංකුවේ කාල වෙනස්කම් හේතු දෙකයි. එකක් නිෂ්කාශනය no check අනිත් එක ඉදිරිපත් no check. හරි. ඊළඟට තමයි මම බැංකුවට සල්ලි දැන් බැංකුව ගිනේ මම චෙක්පත් ලැබීම් ලියන්නේ. හර චෙක්පත් ගෙවීම් ලියන්නේ බෑ. තේරෙනවද? එතකොට මම මගේ බැංකු ගිණුමට චෙක් එකක් ලැබෙනකොට මම බැංකු ගිණුමට එකතු කරනවා. හරිනේ? එහෙනම් තැන්පත් වෙනවා කියන්නේ මගේ බැංකු ගිණුමේ මේ ඉලක්කම් ටිකට එකතු වෙනවා. තේරෙනවද? චෙක් එකක් ලැබෙනකොට බැංකු ගිණුමට මේක එකතු වෙන එක වෙන්නේ. හරි. ඒක බැංකුවට වැටිලා නැහැ කියලා කියන්නේ මම එකතු කරාට බැංකුවට ඒ චෙක් එක එකතු වෙනවද? ඔක්තෝබර් මාසේ මම එකතු කරාට බැංකුවට එකතු වෙලාද? නෑ. එහෙනම් මගේ අගය වැඩිද? වැඩිද? ඔව්. එයාලගේ අගය එකතු වෙලා නැහැ කියන්නේ එයාලගේ අගය අඩු වෙනවා. හරි. එහෙනම් මම එකතු කරාට එයාලට එකතු වෙලා නැහැ. හරිද? නිෂ්කාශනය no check කියන්නේ බැංකුවේ අගය අඩු වෙන ගනුදෙනු. තේරෙනවද? මම එකතු කරා හරිනේ මගේ හරපැත්ත එකතු වෙලා බැංකුවට බැර වෙලා නැහැ කියන්නේ මම එකතු කරාට බැංකුව එකතු කරලා නැහැ. ඒකට කියනවා මොනවද? නිෂ්කාශනය no check. හරි. ඊළඟ එක තමයි මම අඩු කරනවා. මම අඩු කරනවා නම් ඒකට කියන්නේ මම අඩු කරනවා නම් ඒකට කියන්නේ මොනවද? නිකුත් කරනවා. දැන් මගේ බැංකු ගිණුමේ බැර පැත්තේ මේ චෙක් ටික මම ලියලා තියෙනවා. ඒතර බැංකු ගිණුමේ බැර පැත්තේ මේ ලියන චෙක් සේරම මගේ අඩු වෙවි යන්නේ. තේරෙනවා? හරි. මගේ අඩු වෙවි යනකොට බැංකුව ඒකට අඩු කරලා නැහැ කියන්නේ මගේ අගය අඩුයි බැංකුවේ අගය අඩු වෙන්නේ මේ මාස නෙවෙයි ඊළඟ මාසෙ. ඒතර බැංකුවේ අගය මොකද වෙලා තියෙන්නේ? වැඩි. ඒතර නිකුත් කළත් ඉදිරිපත් no check කියන්නේ හරිද? බැංකුවේ අගය මොනව වෙනේවද? වැඩි වෙනේවා. පැහැදිලිද කතාව? තේරෙනවද කතාව? හරිනේ? ඔන්න බැංකුවේ වැරදි දෙකයි. නිෂ්කාශනය no ඉදිරිපත් no. නිෂ්කාශනය no කියන්නේ මොනවද? මම එකතු කරාට බැංකුව එකතු කරලා නැහැ. මොකද වෙන්නේ? අඩු වෙනවා. මම යවුවට මම අඩු කරාට බැංකුව අඩු කරලා නැහැ. මොකද වෙන්නේ? එකතු වෙනවා. පැහැදිලි? හරිනේ? තේරෙනවා නේද? තේරෙනවානේ. ඕන්නම් ඔක කටු සටහනක් විදිහට මේ පැත්තේ දාගත්තත් කමන්නේ මේ ලියන එක. බැංකුව කියන මේ දාලා තියෙන එක ඕන්නම් ලියාගන්න. හරිනේ? හරි. ඔන්න මම හේතු දෙක පැහැදිලි කරා. පැහැදිලිද? මේක මේ පොඩි කටු සටහනක් විතර හොඳේ. ඒතර කාල වෙනස්කම් කියලා ලියවෙන හේතු දෙකක් තියෙනවා. හරිනේ? කාල වෙනස්කම් කියලා ලියන හේතු දෙකක් තියෙනවා. හරිද? කාල වෙනස්කම්. හරි. එතකොට කාල වෙනස්කම් ප්‍රධාන හේතු දෙකයි තියෙන්නේ. එකක් තමයි මම ලිව්වට මම දැම්මට වැටුන්නේ නැති ඒවා. දැම්මට වැටුන්නේ නැති ඒවා කියලා සරල සිංහලෙන් කිව්වට ලියනකොට පැහැදිලිව ලියන්න ඕන. දානවට කියන්නේ මොකක්ද දන්නවද? තැන්පත් කරනවා. හරිද? තැන්පත් කළත් හරි නිෂ්කාශනය no check. හරිද? නිෂ්කාශනය no check කියලා. හරිද? තැන්පත් කළත් නිෂ්කාශනය no check. හරිනේ? ඔන්න එක වෙනස්කමක් තමයි මොකද්ද? තැන්පත් කරලා. ඉතින් තැන්පත් කළත් මොන නෝද? නිෂ්කාශනය no check. හරි? කැමරේ ගිහින් මල්ලි පොඩ්ඩක් පේනවද? හරි? හරි. ඊට පස්සේ ඊළඟ හේතුව තමයි යව්වට ගිහිපු නැති ඒවා. එහෙම කියන්න බෑනේ. දැන් අපි හමුද දැන්. පාඩම සරලව ඔළුවේ තියාගන්න එක ඔයාගේ දෙයක්. 29ක් පාඩම් කරන්න ඕනේ. මට තේරෙනවා තියෙන ස්ට්‍රෙස් එක. එතකොට අපි අපේ පැත්තෙන් ඔයාලට තව බර දීලා හරියන්නේ නැහනේ. මේ කරන දේ සැහැල්ලුවෙන් කියලා දෙන්න ඕනනේ. තේරෙනවද? එතකොට අපි මොකද කරන්නේ? සරල සිංහලෙන් ඔළුවේ තියාගන්න. හැබැයි මීටේ තියාගන්නේ මේක ලියන්න ඕනේ මේ විදිහට කියලා. ඔයාලට තේරෙනවනේ? දැන් නිකුත් කරනවට සරලව කියන්නේ යවනවා. ඉහිල නැත්තම් යවුවට ගිහුව නැති ඒවා. ඒව ලියනවද? නෑ. ලියනවා යවනවා කියන්නේ ඒකට නිකුත් කළත් හරි ගෙවීමට හරිද? ඉදිරිපත් no check කියලා. හරි? නිකුත් කළත් ගෙවීමට ඉදිරිපත් no check. තේරෙනවද? කාල වෙනස්කම් හේතු කීයද? දෙකයි. තැන්පත් කළත් නිෂ්කාශනය no check. නිකුත් කළත් ගෙවීමට ඉදිරිපත් no check. දැන් මේව නිසා වෙන්නේ මොනවද? ඔව් තැන්පත් කළත් නිෂ්කාශනය no check කියලා කියන්නේ බැංකුවේ අගය මොනව වෙන ඒවාද? අඩු වෙන ඒවා. හරි? නිකුත් කළත් ඉදිරිපත් no check කියලා කියන්නේ මොකද්ද? බැංකුවේ අගය මොනව වෙන ඒවාද? වැඩි වෙන ඒවා. තේරෙනවද? හරි. එහෙනම් දැන් මේ හේතු ටික ලියාගන්නකෝ එහෙනම්. හරි. මේ ටික ලියාගන්න උදේ අර හේතු කියලා ලියුව දැන තේරෙනවනේ. එතනින් පල්ලෙහාට මේ ටික ලියාගන්න පිළිවෙලට. හොඳේ?
හේතු කියලා ලියපු දැනය පල්ලෙහාට මෙතනින් ලියා ගන්න. හරිද? ප්‍රශ්න තියෙනවා නම් මට මෙසේජ් එකක් දාන්න ළමයි. හරි ලීලි වැරද්ද ළමයි. කලින් මේකේ අසමාන වෙන්නේ හේතු ටික දාගන්න කියලා කිව්වේ. හරි. ලීලි වැරයිද? ළමයි ලීලි වැරයිද? හරිද ළමයි? හා ළමයි තේගෙන ආවා. හරිද? එයි මේ තේ බොන්න යන්නේ හොඳේ. කෑ ගන්න එපා.
මොන වර්ගයේද කියලා අහන්න එපා. වර්ගය මොනවද කියලා අහන්න එපා. මේ මට රන් ගහට සීන් එකක් රන් ගහට යන්නේ. හරිද? රන් ගහට 1.70යි හොප්ප 2යි. හරිනේ? හරි. දැන් යන් ඊළඟට එනම් මේක දෙල් කරන්නේ මම. අපි යන් ඊළඟට හරිද? ඊළඟට ටික ලියන්න. හරි. එහෙනම් මුලින්ම ඔයාලට කියවන්න දැන් පාඩම සම්පූර්ණ. දැන් ඔය මේ ආගන්නකො මේ. ඔය මැසේජ් බටන් වලින් බෑපන් ගේ. හරිද? දැන් මේ ආගන්නකො මේ පාඩම සම්පූර්ණයෙන් ඉවරයි. තේරෙනවද? දැන් මම පාඩම සම්පූර්ණම මේ කතා කරලා ඉවර කරා. හරිද? එතකොට මේ පාඩේ මොන හරි ගැටලු තියෙනවා නම් මට පොඩ්ඩක් මැසේජ් එකක් දෙන්න. පාඩේ තේරෙන්නේ නැති තැනක් මොකක් හරි තියෙනවා නම් චුට්ටක් අහන්න. අනිවාර්යයෙන්ම පැහැදිලි කරලා දෙන්න. පාඩමේ සම්පූර්ණ ෂෝට් එක පාඩමේ සම්පූර්ණ ෂෝට් නෝට් එකක් විතර දුන්නේ සම්පූර්ණ පාඩම. හරිද? සර් සින්දුවක් කියන්නකෝ. සින්දු නම් කියන්නේ විදියක් නැහැ. අපේ ගායකයෝ නැහැ කවුරුත් වගේ. ඉන්නේ මැනේජර් අයියයි ඔන්ලයින් එකේ ඉන්න අයියයි විතරයි. ඕනනම් මේ බිස්කට් එකක් දෙන්න. චොකලට් බිස්කට් එකක් තියෙන. හරිද? කෙලගිරි ඉන්න බා. වෙඩි තියන. හරිද? හරි ලියා ගන්න එනම් පළවෙනි එක බැංකු සැසඳුමක් යනවා. හරි අංක 1 අපිට බලන්න ලියා ගන්න. හරි පළවෙනි කතාව බැංකු සැසඳුමක් යනවා. හරි බැංකු සැසඳුමක් යනවා. ලියා ගන්නවා. බැංකු සැසඳුමක් යනවා. අපේ හාමුදුරනේ ගිලම්පස දුන්නේ නැද්ද තාම කවුරුත්? සර් හාමුදුරුවෝ කෙනෙකුත් ඉන්නවද මේ මීටින් එකේ? නෑ. මේ වඳුරම කොල්ලෙක් ඉන්නවා මේ හරිම ගුණ යහපත්. හරිද? කොණ්ඩේ ඒ කියන්නේ කොණ්ඩේ කොටටම කපන්නේ. තනිකර නිකන් අර පොඩි හාමුදුරුවෝ වගේ. හරි දැසන කතාවක් කියන්නේ සිදුව හරි මොකක් හරි. අර ඉන්නනේ හිච්චි සෝරද කියලා පොඩි හාමුදුරුවෝ කෙනෙක් ඒ වගේම. හරිද? ඒක කියන්නේ අපි හාමුදුරුවෝ කියන්නේ මේ කොණ්ඩේ පොඩියටම කපපු නිසා වෙන මොකක්ද අවුලන්නේ මහාන වෙලා නැහැ හොඳේ යා. සින්දුවක් කියන්නකෝ බෑ. හරි ලියාගන්න එන. බැංකු සස්තුමක් යනවා. හරිනේ? පළවෙනි පේලිය. බැංකු ගිණුමානුව ශේෂයක් ලියන්න. බැංකු ගිණුමානුව ශේෂයක් බැංකු ගිණුමානුව ශේෂයක්. හරි ඊළඟට බැංකු ප්‍රකාශනය අනුව ශේෂයක්. බැංකු ගිණුමානුව ශේෂයක් බැංකු ප්‍රකාශනව ශේෂයක් අසමාන වූ අවස්ථාවක අසමාන වීමට හේතු සංසන්දනාත්මක අයුරින් පාලන උපක්‍රමයක් ලෙස හරිද? සංසන්දනාත්මක අයුරින් පාලන උපක්‍රමයක් ලෙස ව්‍යාපාරයේ විසින් සකස් කරන ඔබට සංසන්දනාත්මක අයුරින් චුටකින්න අපිට කියන බැංකු ගිණුමනුව ශේෂයත් බැංකු ප්‍රකාශනව ශේෂයත් අසමාන වූ අවස්ථාවක වෙනකන් ලියුව නේද? හරිද? ආයතනට දාගන්න අසමාන අවස්ථාවක අසමාන වීමට හේතු ඇතුළත් කරන්නේ. එතනින් පොඩි අර මේ එකක් කාකපාදයක් දාලා ලියා ගන්න
බැංකු ගිණුම් අනුශේෂයත් බැංකු ප්‍රකාශන ශේෂයත් අසමාන අවස්ථාවක අසමාන වීමට හේතු ඇතුළත් කරමින් හරිද අසමාන වීමට හේතු ඇතුළත් කරමින් අසමාන වීමට හේතු ඇතුළත් කරමින් හරිනේ අසමාන හේතු ඇතුළත් කරමින් සංසන්දනාත්මක අයුරින් පාලන උපක්‍රමයක් ලෙස ව්‍යාපාරයේ විසින් සකස් කරන ලේඛනය සංසන්දනාත්මක අයුරින් පාලන උපක්‍රමයක් ලෙස ව්‍යාපාරයේ විසින් සකස් කරන ලේඛනය කිපෙන්න හොඳ නැහැ අපේ හාමුදුරනේ හොඳේ සංසන්දනාත්මක අයුරින් පාලන උපක්‍රමයක් ලෙස ව්‍යාපාරයේ විසින් සකස් කරන ලේඛනය බැංකු සැසඳුමක් කියලා කියන්නේ හරි ඊළඟ එක බැංකු ප්‍රකාශය යනු හරිද බැංකු ප්‍රකාශනය යනු බැංකු ප්‍රකාශනය යනු ඊළඟ එක බැංකු ප්‍රකාශනය යනු බැංකු ප්‍රකාශනය යනු එතනින් ලියන්න යම් නිශ්චිත කාලච්ඡේදයක් අවසානයේ යම් නිශ්චිත කාලච්ඡේදයක් අවසානයේ යම් නිශ්චිත කාලච්ඡේදයක් අවසානයේ බැංකු ප්‍රකාශනය යනු කියන එක හරිද බැංකු ප්‍රකාශනය යනු කොහෙද මේ කියනකොට මැදින් සුණු කේක් කියලා ලැට් දානවානේ තරන්න දෙන්නේ නැහැ නේ මේ වැඩේ බැංකු ප්‍රකාශනය යනු හරි බැංකු සැසඳුම යන කියන එක මම කියන්නම් ආපහු පොඩ මේක ලියා ගන්න බැංකු ප්‍රකාශනය යනු යම් නිශ්චිත කාලච්ඡේදයක් අවසානයේ හරිද යම් නිශ්චිත කාලච්ඡේදයක් අවසානයේ බැංකුව සමග කළ ගනුදෙනු බැංකුව සමග කළ ගනුදෙනු ඇතුළත් කරමින් යම් නිශ්චිත කාලච්ඡේදයක් අවසානයේ බැංකුව සමග කළ ගනුදෙනු ඇතුළත් කරමින් හරිද යම් නිශ්චිත කාලච්ඡේදයක් අවසානයේ බැංකුව සමග කළ ගනුදෙනු ඇතුළත් කරමින් හරිද බැංකුව විසින් බැංකුව සමග කළ ගනුදෙනු ඇතුළත් කරමින් බැංකුව විසින් ගිණුම් හිමියා වෙත බැංකුව විසින් ගිණුම් හිමියා වෙත එවනු ලබන බැංකුව විසින් ගිණුම් හිමියා වෙත එවනු ලබන බැංකු ගිණුම් විස්තරය බැංකුව විසින් ගිණුම් හිමියා වෙත එවනු ලබන බැංකු ගිණුම් විස්තරයට අපි කියන්නේ බැංකු ප්‍රකාශනයක් කියලා. හරි. ඔන්න මම ආයෙ කියනවා බැංකු සැසඳුමක් යනු කියන එක. එතන ලියා ගන්න බැංකු සැසඳුමක් යනු කියන එක ලියා ගන්න බැරුණා නම් අරද බැංකු ගිණුම අනුව ශේෂයත් බැංකු ප්‍රකාශනය අනුව ශේෂයත් අසමාන වූ අවස්ථාවක බැංකු ගිණුම අනුව ශේෂයත් බැංකු ප්‍රකාශන අනුව ශේෂයත් අසමාන වූ අවස්ථාවක හරිද අසමාන වීමට හේතු ඇතුළත් කරමින් අසමාන වීමට හේතු ඇතුළත් කරමින් හරි සංසන්දනාත්මක අයුරින් පාලන උපක්‍රමයක් ලෙස සංසන්දනාත්මක අයුරින් පාලන උපක්‍රමයක් ලෙස බැංකු ව්‍යාපාරයේ විසින් සකස් කරන ලේඛනය සංසන්දනාත්මක අයුරින් පාලන උපක්‍රමයක් ලෙස ව්‍යාපාරයේ විසින් සකස් කරන ලේඛනය පැහැදිලි හරි අනේ බැංකු ප්‍රකාශනයක් යනු කියන එක හරි හරි ඊළඟ එක බැංකු සැසඳුමට ඇතුළත් කරන අයිතම බැංකු සැසඳුමට ඇතුළත් කරන අයිතම හරි බැංකු සැසඳුමට ඇතුළත් කරන අයිතම හරිද
පළවෙනි එක එකක් අංක 1 හරිද? අර කාල වෙනස්කම් දෙක තියෙන අංක 1 ලියන්නේ මොකද්ද? තැන්පත් කළත් නිෂ්කාශනය නොවූ චෙක්. බැංකු සැසඳුම් ඇතුළත් කරන අයිතම අංක 1 තැන්පත් කළත් නිෂ්කාශනය නොවූ චෙක්. තැන්පත් කළත් නිෂ්කාශනය නොවූ චෙක්. හරි. ඊළඟ එක දෙවෙනි එක නිකුත් කළත් ඉදිරිපත් නොවූ චෙක්. නිකුත් කළත් ඉදිරිපත් නොවූ චෙක්. තැන්පත් කළත් නිෂ්කාශනය නොවූ චෙක්. නිකුත් කළත් ඉදිරිපත් නොවූ චෙක්. තැන්පත් කළත් නිෂ්කාශනය නොවූ චෙක්. නිකුත් කළත් ඉදිරිපත් නොවූ චෙක්. හරිනේ? නිකුත් කළත් ඉදිරිපත් නොවූ චෙක්. හරි. හරි. ඊළඟ එක ඊළඟ එක බැංකු ගිණුම සංශෝධනය කිරීමට හේතු. හරි. බැංකු ගිණුම සංශෝධනය බැංකු ගිණුම සංශෝධනය කිරීමට හේතු. 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 හරි. පළවෙනි එක බැංකු ගාස්තු. පළවෙනි එක බැංකු ගාස්තු. දෙවෙනි එක පළවෙනි එක බැංකු ගාස්තු. දෙවෙනි එක ස්ථාවර නියෝග. දෙවෙනි එක ස්ථාවර නියෝග. තුන්වෙනි එක ඍජු ප්‍රේෂණ. හතරවෙනි එක තුන්වෙනි එක ඍජු ප්‍රේෂණ. හතරවෙනි එක චෙක් පොත් ගාස්තු. හරි. බැංකු ගාස්තු, ස්ථාවර නියෝග, ඍජු ප්‍රේෂණ, චෙක් පොත් ගාස්තු. බැංකු ගාස්තු, ස්ථාවර නියෝග, ඍජු ප්‍රේෂණ, චෙක් පොත් ගාස්තු. හරිනේ? හරි. ඊළඟට ඊළඟ එක ඊළඟ එක බැංකු ගිණුමේ sorry බැංකු ගිණුමේ ගනුදෙනු සටහන් කිරීමට භාවිතා කරන ගනුදෙනු සටහන් කිරීමට භාවිතා කරන මූලාශ්‍ර ලේඛන. බැංකු ගිණුමේ ගනුදෙනු සටහන් කිරීමට භාවිතා කරන මූලාශ්‍ර ලේඛන. බැංකු ගිණුමේ ගනුදෙනු සටහන් කිරීමට භාවිතා කරන මූලාශ්‍ර ලේඛන. බැංකු ගිණුමේ ගනුදෙනු සටහන් කිරීමට භාවිතා කරන මූලාශ්‍ර ලේඛන. හරි. පළවෙනි එක චෙක් එක දාන කොලේ අපි බැංකුවට ගියාම කොලයක් පුරවන්න තියෙනවා. චෙක් එකක් දාන්න. ඔයාලා දැකලා තියෙන අර කහ පාට කොලේ මම ඔයාලට ඔය බැංකු පාඩම ගන්නද්දී ඔයාලට ඔය චෙක් කොල පිරවුවා. චෙක් දාන කොල මම ලස්සනට පිරවුවා මට මතකයි. ඔව් පිරවුවා. එතකොට මේ කොල වල යකපැත්ත එකක් ඔරිජිනල් එක අනිත් එක කාබන් එකනේ. ඒතර ඒක ඔයාලා ලියන විදිය සේරම ටික මම ඔයාලට කියලා දීලා තියෙන්නේ. හරි. එතකොට අපි ඒකට කියනවා චෙක් එක දාන කොලේ ඒක අපි කොමර්ස් වලින් කියන්නේ සිංහල භාෂාව චෙක් තැන්පතු පත්‍රිකාව. චෙක් එක දාන කොලේට කියන්නේ චෙක් තැන්පතු පත්‍රිකාව. හරි. චෙක් එක දාන කොලේ ඒකට කියන්නේ චෙක් තැන්පතු පත්‍රිකාව. චෙක් එක දාන කොලේ ඒකට කියනවා චෙක් තැන්පතු පත්‍රිකාව. හරි. ඒක ඉස්සරහින් ලියා ගන්න. මේ චෙක් තැන්පතු පත්‍රිකාව පාවිච්චි කරන්නේ ඒක ඉස්සරහින් ලියා ගන්න. තැන්පත් කළ චෙක්පත් පිළිබඳ විස්තර දැන ගැනීමට. තැන්පත් කළ චෙක්පත් පිළිබඳ විස්තර දැන ගැනීමට. තැන්පත් කළ චෙක්පත් පිළිබඳ විස්තර දැන ගැනීමට. හරිද?
තැන්පත් කළ චෙක්පත් පිළිබඳ විස්තර දැන ගැනීමට මොනවා හරි අඩුපාඩුවක් වෙනවා නම් ඔයාලගේ සිග්නල් ඉෂුව එකක් හරි මොකක් හරි අඩුපාඩුවක් වෙන චුට්ටක් අපිව දැනුවත් කරන්න මං හරි නැත්නම් අපේ අපිට WhatsApp message එකක් දෙන්න ස්ටාෆ් එකේ අයියා හරි බලයි ඒක ඉක්මනට මොනවා හරි ගැටලුවක් තියෙනවා ලියා ගන්න බැරි වෙච්ච හරි මොනවා හරි ප්‍රශ්නක් තියෙනවා නම් කියන්න හොඳේ මේ නොකර ඉන්න එපා හරිද චෙක් තැන්වල පත්‍රිකාව ලිව්වා හරි දෙවැනි එක නිකුත් කරන චෙක් එකක් නිකුත් කරාම පොතේ අර මං වලට චෙක් කොලේ පුරවනකොට කොටසක් ඉතුරු වෙනවා කියලා චෙක් කොලේ චෙක් කොලේ කඩලා දුන්නාම පොඩි කොටසක් ඉතුරු වෙනවා පොතේ ඒක කියනවා පිළිපත කියලා පිළිපත චෙක් එකක් නිකුත් කරාම පොඩි කොටසක් පොතේ ඉතුරු වෙනවා ඒකට කියන්නේ පිළිපත කියලා හරි ඒක ඉස්සරහින් ලියා ගන්න පිළිපත ඉස්සරහින් ලියා ගන්න නිකුත් කළ චෙක්පත් පිළිබඳ නිකුත් කළ චෙක්පත් පිළිබඳ විස්තර දැන ගැනීමට 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 හරිද තුන්වෙනි එක සල්ලි දාන කොලේ එකට කියනවා මුදල් තැන්පතු පත්‍රිකාව කියලා හරි සල්ලි දාන කොලේ එකට කියනවා මුදල් තැන්පතු පත්‍රිකාව සල්ලි දාන කොලේ එකට කියනවා මුදල් තැන්පතු පත්‍රිකාව කියලා සල්ලි දාන කොලේට කියන්නේ මුදල් තැන්පතු පත්‍රිකාව කියලා තේරෙනවනේ එතකොට මුදල් තැන්පතු පත්‍රිකාව ඒක ඉස්සෙල්ලා ලියා ගන්න තැන්පත් කළ මුදල් පිළිබඳ විස්තර දැන ගැනීමට තැන්පත් කළ මුදල් පිළිබඳ විස්තර දැන ගැනීමට හරිද තැන්පත් කළ මුදල් පිළිබඳ විස්තර දැන ගැනීමට හතරවෙනි එක අගරු චෙක් නිවේදනය හරි අගරු චෙක් නිවේදනය අගරු චෙක් නිවේදනය අගරු චෙක් නිවේදනය හරි අගරු චෙක් නිවේදනය කියන්නේ චෙක් එකක් අගර වෙනවා කියන්නේ මොකක්ද ළමයි එන අර චෙක් එකකට සල්ලි දෙන්න බෑ කියලා බැංකුව ප්‍රතික්ෂේප කරනවා. බැංකුව ගිණුම ගන්නත් ඔක කියලා දුන්න සම්ලෝන. හරිනේ? එතකොට අගරු චෙක් නිවේදනය මොකද කරන්නේ? මේකෙන් අපිට කියන්නේ නිකුත් කළහා. ඒක ඉස්සරහින් ලියා ගන්න. නිකුත් කළහා තැන්පත් කළ චෙක්පත් නිකුත් කළහා තැන්පත් කළ චෙක්පත් අගරු මද විස්තර දැන ගැනීමට නිකුත් කළහා තැන්පත් කළ චෙක්පත් අගරුවීම් පිළිබඳ විස්තර දැන ගැනීමට හරිනේ නිකුත් කළහා තැන්පත් කළ චෙක්පත් අගරුවීම් පිළිබඳ විස්තර දැන ගැනීමට පැහැදිලි පහ බැංකු ප්‍රකාශනය හරි පස්වෙනි එක බැංකු ප්‍රකාශනය බැංකු ප්‍රකාශනය බැංකු ප්‍රකාශනය පස්වෙනි එක බැංකු ප්‍රකාශනය හරි බැංකු ප්‍රකාශනය භාවිතා කරන්නේ මොකකටද බැංකු ප්‍රකාශනය භාවිතා කරන්නේ ඉතින් ඉස්සරහින් ලියා ගන්න බැංකු ප්‍රකාශනය කියන එක ඉස්සරහින් තැන්පත් කළ sorry ඒකට කියනවා මෙහෙම ලියන්නකෝ නිෂ්කාශනය වූ මුළු චෙක් හා නිෂ්කාශනය වූ මුළු චෙක් හා නිෂ්කාශනය වූ මුළු චෙක් හා අරද ඉදිරිපත් වූ මුළු චෙක් දැන ගැනීමට නිෂ්කාශනය වූ මුළු චෙක් හා ඉදිරිපත් වූ මුළු චෙක් දැන ගැනීමට හරිනේ නිෂ්කාශනය වූ මුළු චෙක් හා ඉදිරිපත් වූ මුළු චෙක් දැන ගැනීමට හරි නිෂ්කාශනය වූ මුළු චෙක් හා ඉදිරිපත් වූ මුළු චෙක් දැන ගැනීමට තේරෙනවද හරි හයවෙනි එක බැංකු ගිණුම නැත්නම් අපි කියනවා බැංකු පොත කියලා බැංකු ගිණුම හරි
බැංකු ගිණුම ලියන්නේ තැන්පත් වූ මුළු චෙක් හා තැන්පත් කළ මුළු චෙක් හා බැංකු ගිණුමේ කියන්නේ තැන්පත් කළ මුළු චෙක් හා හරිද නිකුත් කළ මුළු චෙක් තැන්පත් කළ මුළු චෙක් හා නිකුත් කළ මුළු චෙක් දැන ගැනීමට තැන්පත් කළ මුළු චෙක් හා නිකුත් කළ මුළු චෙක් දැන ගැනීමට තැන්පත් කළ මුළු චෙක් හා නිකුත් කළ මුළු චෙක් දැන ගැනීමට හරිද හරි එතකොට හරිනේ ඔන්න එතකොට බැංකු ගිණුමේ සකස් කරන ලියවිලි ටික හරි ඊළඟට ඊළඟ එක මොනවාද ලියාගන්න බැරි අඩුපාඩුවක් කියනවා කිප ගන්නවද ළමයි අහන්න හරි ඊළඟ එක බැංකු ගිණුමේ ශේෂයත් බැංකු ගිණුමේ ශේෂයත් බැංකු ප්‍රකාශනයේ ශේෂයත් බැංකු ගිණුමේ ශේෂයත් බැංකු ප්‍රකාශනයේ ශේෂයත් අසමාන වීමට හේතු බැංකු ගිණුමේ ශේෂයත් බැංකු ප්‍රකාශනයේ ශේෂයත් අසමාන වීමට හේතු බැංකු ගිණුමේ ශේෂයත් බැංකු ප්‍රකාශනයේ ශේෂයත් අසමාන වීමට හේතු බැංකු ගිණුමේ ශේෂයත් බැංකු ප්‍රකාශනයේ ශේෂයත් අසමාන වීමට හේතු හරිනේ අසමාන වීමට හේතු හරි දෙපැත්තට බෙදලා ලියා ගන්න හරි මෙතන ලියන්න ඕන ඔයාලා අර මගහැරීම් හේතු හතරක් කිව්වනේ ඒක මෙතන ලියන්න මොනවද ස්ථාවර නියෝග ඍජු ප්‍රයෝජන බැංකු ගාස්තු චෙක් පොත් ගාස්තු එක පැත්තක ලියන්න මගහැරීම් හේතු හතර මගහැරීම් දැන් ඇනවද හරිනේ මගහැරීම් හේතු හතරයි කාරණස්කම් හේතු දෙකයි ලියා ගන්න දෙපැත්තවල මගහැරීම් හේතු හතර ලිව්වනේ හරි ස්ථාවර නියෝග ඍජු ප්‍රයෝජන චෙක් පොත් ගාස්තු බැංකු ගාස්තු හරි ඉදිරිපත් නොවූ චෙක් නිෂ්කාශන නොවූ චෙක් පැහැදිලි හරි නේද ඔන්න එතකොට ඒ කොටස එතනින් ඉවරයි ඔන්න බැංකු සසන සම්පූර්ණ තීර කොටස එතනින් ඉවර කරා අද ඔයාලගේ සම්පූර්ණ තීර කොටස විතරයි කරගන්න වෙන්නේ හරිද දැනට එතනින් අද ඔහොම ඉවර කරනවා මම එතකොට සම්පූර්ණ මේ බැංකු සසන පාඩමේ තීර ටික ඉවර කරා කියන සම්පූර්ණ බැංකු සසන පාඩම එතනින් ඉවරයි තීර කොටස කියන සම්පූර්ණ ෂෝට් නෝට් එක විදිහට ඔයාලට විස්තර ටික මම දුන්නා තේරෙනවද හරි දැන් මේක ඔයාලගේ ක්ලාස් එකේ චෙක් කරද්දි මේ ටික තියෙන්න ඕන ආගාව හරිද නෑ බැයි නම් ගන්න එපා